ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අද දිනේදී බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේට වැඩම කළ මෙහෙණින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම පාද නමස්කාර පූර්වක අවසර පතනවා. අද දිනේදී මෙම ධර්ම ශ්‍රවණය සඳහා බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ සැපමුණුණු සදහවත් ඔබ සියලු දෙනාම මේ මොහොතේ අපි බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිව මේ මොහොතේ පිළිගනු ලබනවා. අප දැන් සූදානම් වන්නේ මෙම ධම්සභා මණ්ඩපයට අද දිනේදී ධම් දෙසුම පවත්වන ධර්මදේශකයන්න් වහන්සේ වැඩමවා ලන්නට ඒ සඳහා ඔබ සියලු දෙනාම මේ මොහොතේ නැගිට සාදුකාර දෙන්නට සූදානම් වන ලෙස කාරුණිකව මතක් කර සිටිනවා. අද උදෑසන අප බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අතිපූජ්‍යපාද පනාවල ජිනසිරි නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ලේ දන් දීමේ මහා පින්කම පවත්වනු ලැබුවා. මෙම ලේ දන් දීමේ මහා පින්කමට උදව් උපකාර කළ ඒ වගේම ලේ පරිත්‍යාග කළ සදහවතුන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ ආරමුණින් තමා මේ සුමధుර ධම් දෙසුම අප විහාරස්ථානයේ ගරු කටයුතු ලොකු හාමුදුරන්ගේ අවවාද අනුශාසනා මතින් සංවිධානය කරනු ලැබුවේ. වර්තමානයේ බුදුදහමට නොයෙකුත් තාජන එල්ලවෙන යුගයක්. තරුණ සමාජයෙන් බුදුදහම වියලෙන යුගයක්. ඉතින් එවන් යුගයක අපේ ලාභාලතම පොඩි හාමුදුරන් වහන්සේ මෙවර අප උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 3ක් හිමි කර ගනිමින් උසස් පෙළ විභාගය සමත් වුණා. ඉතින් උන්වහන්සේ මේ බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථාන පිම්බිමට වැඩම කර ගන්නට අපි වාසනාවන්ත වුණා. ඔබ වාසනාවන්ත වුණා. මේ අවස්ථාවේදී ශබ්ද පූජා මතින් උන්වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාව. ධර්මදේශකයන් වහන්සේ සහ ධර්මදේශකයන්න් වහන්සේගේ ගුරු දේවෝත්තම නාහිමිපාණන් වහන්සේ ඇතුළු නාහිමිපාණන් වහන්සේලා වැඩම කරන ලද පිළිගැනීම ඒ සඳහා මාගේ පාද නමස්කාර ගෞරවනීය ආරාධනය බරිගොඩ ශ්‍රී මහින්දාරාමය මාවෙල කෝවිල්ගල පුරාණ විහාරයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා රාමාංජනිකායේ බටහිර ප්‍රාදේශීය සංඝ සභාවේ කාරක සභික කුලියාපිටිය නැගෙනහිර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාසන දජ කම්ම වාගාචාර්ය කම්මට්ටානාචාර්ය අවසරයි පනාවල ජිනසිරි නාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට මා පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේදී පිළිගැනීම සිදු කරන්නට.
වැඩමා සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්මාසනාරූඪව සිටින තිස්සමහාරාමයේ අපේ පුඩිහාමුදුරන් වහන්සේගෙන් අවසරයි සදහවත් දායකාරකාදී පින්නතුනි පරිගොඩ පළගල්ලවත් බලශක්ති සංවිධානයේ නිලධාරී මණ්ඩලය සහ ඒ සියලු සමාජිකාවන් ඇතුළු සහභාගී සිටින ප්‍රදේශවාසී කාරුණික පින්නතුනි මේ අවස්ථාවේ කාටත් ඉතා වැදගත් උතුම් අවස්ථාවක් කවුරු බොහොම සතුටින් සිටින්නේ සුමధుර වූ දහම් දේශනාවකට දේශාවන් යොමු කිරීමටයි අපි කොපමණවත් බණ අහලා තියෙනවා ධර්ම දේශනා පවත්වන වලට ගිහිලා තිබෙනවා එසේ වී නමුත් අද මේ විශේෂ අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථාන උඩමළුවේ විශාල පිරිසක් එක්රැස් වී සුදු අතින් සැරසී සිටින්නේ බලශක්ති සංවිධානය වගේ සංවිධානය කරන ලැබූ විශේෂ ධම් දේශනාවක් සඳහා වැඩම වදාළ ගෞරවනීය පොඩිහාමුදුරන් වහන්සේගේ ධම් දේශනාවට සවන් යොමු කිරීමයි ඔබ අප හැමදෙනාගේ බලාපොරොත්තුව සුවිශේෂ අවස්ථාවක් වසර 13ක් වැනි කාල සීමාවක පැවිදි බව ලබා සිටින පුංචි හාමුදුරන් වහන්සේ නමක් අපේ විහාරස්ථානයේට මෙවැනි ධර්ම දේශනාවක වැඩම කළ ප්‍රථම අවස්ථාව හැටියටයි මා මේ ලාවේ සිහිපත් කරන්නේ. දැන් සූදානම් වෙන්නේ උන්වහන්සේට ධම් දේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව උන්වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වැඩම කර සිටිනවා. උන්වහන්සේ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ අනුකන ශ්‍රේෂ්ඨාරාම විහාරස්ථානයේ වැඩම සිටින අපේ පුනවිටියේ ඉමලසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් ඒ වගේම අපේ සිල්මෑණිවරුත් ඇතුළු හැමදෙනාම සතුටින් විහාරස්ථානයේ ආමතුරු හැටියට පිළිගැනීමටයි ඔබ හැමදෙනාම සිහිපත් කරමින් පිළිගැනීමට බලාපොරොත්තු වන්නේ දීර්ඝව කාලය ගන්න බලාපොරොත්තු වෙන වටිනා වේලාවක් ධම් දේශනාවට අවශ්‍යයි කාල වේලාව ඒ නිසා අපි බලශක්ති සංවිධානයේ මා සමග සාකච්ඡා කළා. මීට මාස කිහිපයකට ඉහත අපි සූදානම් වුණේ ඒ සභාපතිතුමා ජාලත් මහත්මයා සහ අනිකුත් නිලධාරීන් සහභාගී වෙලා මා සමග රාත්‍රී කතා කළා සාකච්ඡා කළා මීට මාසයකට දෙකකට පමණ පෙර ලේදන් දීමේ වැඩසටහනක් මේ අවුරුද්දේ අපි බරිගොඩ විහාරස්ථානයේ පවත්වන්න ඕනේ. ඒ සඳහාද ඒ වගේම සුවිශේෂව ධම් දේශනාවක් පවත්වන ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව අපට දැනගන්න ලැබිලත් අපේ හිතවත් මහත්මයෙක්ගෙන් ඒ සඳහා දැනුවත් වීමක් වෙලා තිබෙන පොඩි හාමුදුරුවක් ධර්ම දේශනාවක් පවත්වන උන්වහන්සේ මේ වැඩමවා ගන්න අපට අවශ්‍යයි. ඒ සඳහා අපට අවශ්‍ය අවසරය සහ ඒ සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ අනුව මා ඉදිරියෙන්ම කැමැති වුණා ඒ ලේ දන් දීම පාරමිතා පුරන පින්කමත් ඒ වගේම මේ ධම් දේශනා පින්කමත් වැදගත් අවස්ථාවන් දෙකක්. ඒ දෙකටම අවස්ථාව ලබා දෙන විහාරස්ථානයේ දායක සභාව හරහා අනිකුත් ස්වේච්ඡා සංවිධාන කුලගණ සමිතිය ඇතුළු බලශක්ති සංවිධානයේ සියලු දෙනා එකතු පාදා කරගෙන මේ පින්කම හොඳින් කරන්න ඕන කියලා අධිෂ්ඨාන කරගෙන මා සඳහා පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඊයේ රාත්‍රී 12 වෙනකම් පමණ අපි මේ සඳහා වැඩ කටයුතු නිරත වුණා මේ නිලධාරී මණ්ඩලය බලශක්ති සංවිධානයේ. ඒ නිසා මේ සමය කැපවීම කැපකිරීම තුල අද දවස පුරාවට අපට 102ක් පමණ මහිතේ ලේ පයිට් ලබා ගන්න පාරමිතා පුරන ඒ පරිත්‍යාග සීලෙන් ඒ කාර්යය සඳහා හවස 4 වෙනකම් අවස්ථාව ලබා දුන්නා. ඉන්පසු අපි සූදානම් වුණේ මේ ධර්මදී සඳහා මේ ස්ථානයේ සූදානම් කරමින් උදේ ඉඳලාම බාරගත්තේ ධර්මාසනයේ සහ එවරුම ඇතුළු මේ සියලුම දේවල් බාරගත්තේ සදහවත් මහත්මයා විසින් ඒ කාර්යයේ අංග සම්පූර්ණ කර තිබෙන කාටවත් පැහැදිලිව දැర్శණය වෙනවා. අලංකාර දර්ශනීය ධර්මාසනයක් ධර්ම දේශනාවකට සුදුසු ස්ථානයක් හැටියට අපේ විහාරස්ථානයේ උඩමළුවේ මෙම ධර්මාසනයේ පනවලා තිබෙනවා. මා හිතනවා බොහොම කාලයකට පස්සේ තමයි එවැනි අවස්ථාවක් මේ වගේ ධම් දේශනාව සඳහා ධර්ම ආශ්‍රයයක් පිළිදෙල කරේ ධර්ම ආශ්‍රයයේ අයිතිය දැන් මේ වෙලාවේ තියෙන්නේ ධර්ම දේශකයන් වහන්සේටයි
වෙන කාටවත් අයිතියක් නෑ අපිට මේ ධර්මාසනේ බණ කියන හඳුනලා යයිති. එතනින් බස්සට පස්සේ උන්වහන්සේලාත් යයිති නෑ. ධර්මයේ උදෙසා වෙන් කරපු ආසනේ ධර්මාසනයයි. ඒ නිසා පන්සල්වල තියෙන ධර්මාසන අයිතිය තියෙන්නේ පන්සලේ හාමුදුරුවන්වත් වෙන කාටවත් නෙමෙයි ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටයි. ඒක හොඳට අපේ දායක පිළිතුරු මතක තියාගන්නත් ඕන කාරණයක්. ධර්මාසනය කියන එක අයිතිය තියෙන්නේ බණ කියන මිසක වෙන නිකන් ඉඳගෙන සාකච්ඡා කරන කතා කරන ආසනයක් නෙවෙයි. ඒ නිසා ඒ ධර්මාසනයේ තාම අලංකාර දර්ශනයේද පිළිවෙල කරලා තිබෙන මේ මළුවේ ඔබට අපට හරි සතුටින් යුක්තව දැන් එහෙනම් දහම් දේශනාව සඳහා අපි අවස්ථාව යොදා ගනිමු. අද මේ අවස්ථාව සඳහා වැඩම සිටින සමස්ත ලංකා කාව්‍ය සූර්ය ප්‍රාචීන පඬිත ත්‍රිපිටක ප්‍රවේශලත් රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක තිසමහාරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවට වැඩම සිටින උන්වහන්සේ තම ගෞරවයෙන් සාදුකාරයක් දීලා පිළිගනිමු. උන්වහන්සේගේ ගුරු දෙවියන් වහන්සේ වැඩම සිටිනා. උන්වහන්සේ පසුව කෙටි අනුශාසනා පවත්වන බව දැනුවත් කළා. ඒ ධම් දේශනා පවත්වන ස්වාමීන් වහන්සේ ගුරු හාමුදුරුව වැඩම උන්වහන්සේ ගැන පසුව දැනුවත් කරයි. මේ අවස්ථාවට අපේ අනුකරණයේ පඬිත හාමුදුරුව සිල්මෑණිය තුළු මහා සංඝරත්නය සහ සිල්මෑණිය පැමිණ සිටිනා. ඒ හැමදෙනාමත් බලසක්සිදානයේ සංවිධානයේ ධාරී මණ්ඩල ඇතුළු සියලු දෙනාමත් ධර්ම සේවනයේ සහභාගී ඔබ හැමදෙනාම සතුටින් පිළිගෙන මෙතන සිටේ ආර්යයන් ඒ කාර්ය සඳහා උතුම් සද්ධාම් දේශනාව සඳහා අපි ගෞරවනීය ආරාධනය ධර්මාසනාරූඪ වැඩ සිටින විචිත්‍ර ධර්ම දේශක තිසමහාරාමේ සුමන ධම්ම ස්වාමීන් වහන්සේට ඒ සඳහා දහත් වට්ටියේ පින්නම ආරාධිත චාරිත්‍රානුකූලව සිදු කිරීම සඳහා බලසක් සංවිධානයේ නියම කරලා තිබෙන සභාපතිතුමා ජයලත් කුමාර ජයලත් මහත්මයා විසින් දැන් ඒ කාර්යය සිදු කරනවා. සම්බුදු හිමි වැඩි දෙරණයි මෙත් කුසුමන් දසත පිපෙයි බණ සුමට දෙවියෝ වඩි සැමටම තෙරෝ වන් සරණයි සඳහම් වැස්ස මේ විලසින් වසසන්න සඳහම් බාලෙන් ඔබේ හදවත් සනසන්න සඳහම් දෙසුම මේ විලසින් අරඹන්න ජිනසිරි සාමිඳුනේ මාට අවසර දෙන්න පහන් හැඟුම් අවකාශයට නතු වේවා යහපත් සිතුම් දාස ආත නීති පැතිරෙනවා කුසලය තිබෙන තැන යහපත ඇති වෙනවා බරිගොඩ මහින්දා රාමය නම දිනවා
සඳහම් වැස්ස මේ විලසින් වස් සන්න යහපත් හැඟුම් දස අත නිති පැතිරෙන්න සඳහම් දෙසුම මේ විලසින් අර බන්න මහා සංඝ රුවන මාට අවසර දෙන්න රන් රස ඔසෝලෙසින් අද බන අර බන්න බොදු පින් උවතුනි මේ හොඳ හැටි අහා ගන්න එහෙනම් සියලෝ දෙන අත් නල ලට ගන්න කියමුද නමස්කාරය පන් සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา ဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานา
වේරමණී සික්ඛාපදං සමාදියාමි गच्छन्तु देवता सद्दम्मं मुनि राजस् सुनन्तु संग मुक्दन् ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි හොඳයි හැමදෙනාම සාදුනාද පවතුමු කාරුණික සත්පුරුෂ පින්වත්නි අද මේ පින්වත් හැමදෙනාම
බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ සිට සුදුවතින් සැරසිලා මේ මනුවේදී සූදානම් වෙන්නේ ඊටාම වටින සුවිශේෂී ධර්ම දානමය පින්කම සිද්ධ කරවා ගැනීමටයි. ඉතින් ප්‍රථමයෙන්ම බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය තනාවල ජිනසිරි අපේ නායක හඳුනන වහන්සේ වරක් ප්‍රමුඛ වැඩ වාසය කරන්නා වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අපේ මෙහෙණින් වහන්සේලා හැමදෙනාගෙන්ම මට අවසරයි. සදහවත්නි, අද මේ පින්වත් හැමදෙනාම උදෑසන කාලයේ සිට ලේ දන් දීමේ මහා පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරලා මේ හවස් යාමේදී බරිගොඩ බලශක්ති එකමුතු සුබ සාධක සමිතියේ හා ප්‍රදේශවාසී පින්වත් හැමදෙනාගේම උදව්වෙන් උපකාරයෙන් එකමුතුත්වයෙන් මේ ධර්ම දානමය පින්කම සංවිධානය කරන්න ලැබුවා. හොඳයි. එහෙනම් හැමෝම බණහන සූදානම්ද? නිදිමත එහෙම නැහනේ. පින්වත්නි, කවුරුවත් නිදා ගන්න බෑ. කවුරුවත් කෑගෝ ගහන්න බෑ. කවුරුවත් නැගිටලා යන්න බෑ. හැමෝම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්න. අනික මේ ධර්ම ශ්‍රවණය කරද්දී මතක තියාගන්න පින්වත්නි, බණහන වෙලාවෙත් කවුරුවත් ගැන හිතන්න එපා. සැමියා වේවා, බිරිඳ වේවා, දරුවෝ වේවා, යාළුවෝ වේවා, මේ හැමෝම මතක කරන්න ධර්ම ශ්‍රවණය කර තමන් ගැන හිතන්න. මම සංසාරයෙන් එතර වෙනවා කියන අදිෂ්ඨානයෙන් බණහන්න. හොඳයි. එහෙමනම් දානික මේක පින්වත්නි බැනර් එකේ ධර්ම දේශනාවක තිබ්බට මම ධර්ම සාකච්ඡා තමයි සිද්ධ කරන්නේ. ධර්ම දේශනාවක ධර්ම සාකච්ඡාවකයි වෙනස මොකද්ද? කතා කරන්න ඕනේ. ධර්ම දේශනාවක් නම් කතා කරන දේශකයන් වහන්සේ විතරයි. හැබැයි සාකච්ඡාවක් නම් මම වගේම අහන ඔයත් කතා කරන්න ඕනේ. ඉතින් මම නිතරම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න හොර කමක් නැහැනේ. දැනුත් බය වෙලා වගේ. පින්වත්නි, කවුරුවත් බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. වැරදෙන්න පුළුවන්. අපි කවුරුත් තාම රහත් වෙලා නැහැනේ. අපි තාම ධර්මයේ හොයන්නේ නැත්තෝ, ඉගෙන ගන්න නැත්තෝ. ඒ නිසා හැමෝම දන්න පමණින් හයියෙන් මාතේ කතා කරන්න. ඔබට යම් දහම් ගැටලුවක් පැන නගිනවද? මගෙන් අහන්න පුළුවන්. එහෙමනම් අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් මම තෝරගන්නේ පින්වත්නි සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ නම තමයි අනංගන සූත්‍රය. මොකද සූත්‍රයේ නම? හොඳයි. මේ අනංගන සූත්‍රයේ ජීවිතේ පින්වත්නි කවදා හරි කොහෙදී හරි කොහොම හරි එකපාරක් හරි අහලා තියෙන කෙනෙක් අත උස්සන්න බලන්න. අහලාදී මතක නැතුවද නේද නම පින්වත්නි? දැන් ඇත්තටම ඔබ කල්පනා කරන්න පොඩ්ඩක්. අපි මේ උපාසකම්මල ගන්නකො. ඔබ දවසකට පින්වත්නි බණ කීයක් විතර අහනවද? ඔය සමහර උපාසකම්මල ඉන්නවා පින්වත්නි කෑම උයන්නේ බණක් අහන ගමන්. ෆෝන් එකේ බණක් දාගෙන. රෙදි හොදන්නේ ෆෝන් එක පැත්තකින් තියලා බණක් දාගෙන රෙදි හොදන්නේ. දැන් අතීත වගේනේ අද වර්තමානයේ පින්වත්නි කාන්තාවෝ රැකියා කරනවා. ඉතින් රැකියා ස්ථානෙ ගිහිල්ලා සමහර පින්වත්නි වැඩ කරන්නේ බණ අහන ගමන්. ඉතින් ඔහොම මුළු දවසම ගෙවලා නිදා ගන්න ඇදට ආවට පස්සේ නිදියන්නේ බණක් අහන ගමන්. එහෙම බලද්දි පින්නත් ඔබ දවසකට බණ 3-4ක් අහනවා. ඉතින් එහෙම මේකේ නම් මතක තියෙද නේද? හරි. කොහොම හරි කමක් නැහැ. හැමෝම අවධානය ධර්මයට ආසාවෙන් ධර්මයට ගෞරවයෙන් පින්නත් හොඳින් බණ ටික අහගන්න. දැන් අනික ඔබ මේ පින්කම් සංවිධානය කරනවා. ලේදන් දී පින්කම් සංවිධානය කරනවා. දැන් ඔබ මේ බණක් සංවිධානය කරගත්තේ මේ පින්කමේ පින්නත් වටිනාම අංගය වශයෙන්. ඉතින් ඒ බණහද නිදාගෙන බෑ කවුරුවත්. හැමෝම හොඳින් මම සංසාරයෙන් එතර වෙනවා කියන අදිෂ්ඨානෙන් බණහන්න. එහෙමනම් අපි මුලින්ම බලමු පින්වත්නි මේ අනංගන සූත්‍රයේ මූලාශ්‍රය. මොකක්ද මුලින්ම බලන්නේ? අනංගන සූත්‍රයේ මූලාශ්‍රය. මොකද මේ මූලාශ්‍රය කියන්නේ? අපි දන්නවා
තියෙන ඕනෑම සූත්‍රයකට ත්‍රිපිටකයට පින්වත්නි අන්තර්ගත ස්ථානයක් තියෙනවා. ඒක නිකාය වශයෙන්, වග්ගය වශයෙන් හිමිතනක් තියෙනවා. ඉතින් දැන් මට නම් හැමෝම කියන්න බලන්න එකටම ත්‍රිපිටකයේ පින්වත්නි පිටක කීයක් තියෙනවද? හයියෙන් කතා කරන්න ඕනේ. ත්‍රිපිටකයේ පිටක කීයද? 3යි. මොනවද ඒ 3? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර, විනය, අභිධර්ම. මේ අතර පින්නත් සූත්‍ර පිටකයේ නිකායන් කීයක් තියෙනවද? දැන් ඕනද නායකහන පුරන් දායකගේ දැනුම් මට්ටම තේරුම් ගන්න. දායකගේ ප්‍රඥාව. පින්නත් මේ සූත්‍ර පිටකයේ නිකායන් කීයක් තියෙනවද? 5යි. කීයද? දන්න කෙනෙක් ඉන්නවද මේක පහ පිළිවෙලට කියන්න පුළුවන් කෙනෙක්? ලැජ්ජ වෙන්න එපා පින්නත්නි. ඒ තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. දැන් ඉතින් මෙතන සමහරුන්ට පින්නත්නි මේ පහවත් බැරි නම් ලැජ්ජ වෙන්න ඕනේ. මොකද මෙච්චර කාලයක් ඔබ පින්නත් අපේ සමහරු දෙවි ඉන්නවා. ඒ ඇත්ත පින්නත් ත්‍රිපිටකයෙන් භාගයක් විතර බණහක් වෙලා ඉන්නවා මෙතන. දැන් ඔබ හරියට පින්නත්නි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ හැම බණකම පින්නත්නි මේ වචන ටික කියවෙනවා. හොඳයි. එහෙනම් දීඝ, මජ්ක්‍ධිම, සංයුක්ත, අංගුත්තර, කුද්දක. මේ නිකායන් පහේ පින්නත්නි අන්තර්ගතයි සියලු සූත්‍ර 17000ක් 18000ක් පමණ. එතකොට එහෙනම් මේ නිකායන් පහෙන් මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ අර සූත්‍ර 17000න් 18000න් සූත්‍ර 152යි. සූත්‍ර කීයද තියෙන්නේ? 152යි. මේ සූත්‍ර 152ම ගොඩාක් දීඝ සූත්‍රයක් නෙවෙයි, ගොඩාක් කෙටි සූත්‍රයක් නෙවෙයි. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් තියෙන හින්දායි මේ නිකාය මජ්ක්‍ධිම නිකාය බවට පත් වුනේ. ඉතින් මේ සූත්‍ර 152 බෙදෙනවා පින්නත්නි 50 ගොඩවල් තුනකට හේවත් 50ක තුනකට. දැන් මේ ඔබ තමයි මට කියලා දෙන්න ඕනේ. එච්චරට මේව පින්නත් බහලා ඇති. 50ක තුනයි. මූල 50කය, මජ්ක්‍ධිම 50කය සහ උපරි 50කය. මූල 50කයේ සූත්‍ර 50යි, මජ්ක්‍ධිම 50කයේ සූත්‍ර 50යි, උපරි 50කයේ සූත්‍ර 52යි. ඔන්න මජ්ක්‍ධිම නිකායේ මූලික පින්නත්නි බෙදී විභජනය. ඉතින් අද අපි මේ ඩිස්කස් කරන, අද අපි මේ සාකච්ඡා කරන අනංගන සූත්‍රයේ පින්නත්නි අයිති වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල 50කයට. මොන 50කයටද අයිති වෙන්නේ? මූල 50කයට. මූල 50කේ වර්ග පහක් තියෙනවා. මේ වර්ග පහෙන් පළවෙනි වර්ගය තමයි මූල පරියාය වර්ගය. මොන වර්ගයේද? මූල පරියාය වර්ගය. මෙන්න මේ මූල පරියාය වර්ගය තමයි මෙන්න මේ අනංගන සූත්‍රයේ තියෙන්නේ. හිතගෙන බාන ආසන ආයමේය ආගන්න ඔය ලෙස නොහැක මනවින් බාන ආගන්න එනිසා පින්වතුනි කරුණාවෙන් සලකන්න ඉඩ ඇති තැනක පින්වතුනේ ඉඳ ගන්න. පින්වත්නි ධර්ම ශ්‍රවණය කරද්දී කවදාවත් හිතගෙන බණහන්නේ නැහැ. මතක තියාගන්න. ඒක අද විතරක් නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ කාලේ වුණත් මිනිස්සු බණහනකොට සංවරව විනීතව වාඩි වෙලා බණහන්නේ. ඒ මොකද දැන් ඔබ හිතන මෙහෙම ඔබ හිතගෙන බණහද්දී මොල් ටිකේ පින්නත්නි පොඩක් ඉන්නව හොඳට. හැබැයි විනාඩි 10ක් 15ක් ඇද්දි මොකද වෙන්නේ? කකුල පැක්කම එනවා. ඉතින් කකුල පැක්කම ආවට පස්සේ බණ ගැන තියෙන සිහිය නැති වෙනවා, වේදනාවට තියෙන සිහිය යොමු වෙනවා. ඒ නිසා හැමෝම පහසු තැනකින් වාඩි වෙන්න. වාඩි වෙලා බණ ටික අහගන්න.
හොඳයි. එහෙමනම් ඔන්න අපි පින්වත්නි අනංගන සූත්‍රයේ මූලාශ්‍රය ඉගෙන ගත්තා. මේ අනංගන සූත්‍රයේ විශේෂ වෙන කාරණා කිහිපයක් තියෙනවා. දන්න කෙනෙක් කියන බලන්න ත්‍රිපිටකයේ භාෂිතයන් කීයක් තියෙනවද? දන්න කෙනා හයියෙන් කතා කරන්න. ප්‍රශ්න එක්කෙනෙක්වත් දන්නේ නැති එක නේද? පින්නත් ත්‍රිපිටකයේ භාෂිතයන් 2යි. මෙහෙමයි. ඔබ අද වෙනකන් නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි අදින් පස්සේ වෙන්න බෑ ඒක. හොඳින් ආවර්ජනා කරගන්න. හොඳින් මතක තියාගන්න පින්නත් නේ. භාෂිතයන් 2යි. එකක් බුද්ධ භාෂිත, අනික ශ්‍රාවක භාෂිත. බුද්ධ භාෂිත කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. ශ්‍රාවක භාෂිත කියන්නේ උන්වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනාව. ඉතින් අද අපි මේ සාකච්ඡා කරන අනංගන සූත්‍රය ශ්‍රාවක භාෂිතය. මොන භාෂිතයක්ද? ශ්‍රාවක භාෂිතය. දැන් අපිට අනික ත්‍රිපිටකයේ වැඩිපුරම හම්බෙන්නේ දේශනාවන්. කෙනෙක් ආරම්භය බුදුන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ හෝ දේශනා කරපු දේශනාවන් අපිට වැඩිපුරම හම්බ වෙන්නේ. හැබැයි මේ අනංගන සූත්‍රයේ විශේෂයි මේක සාකච්ඡාමය දේශනාවක්. මොන දේශනාවක්ද? සාකච්ඡාමය. මේක සාකච්ඡා කරන්න වෙන කවුරුත් නෙවෙයි අපේ ගෞතම බුදු සාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණත් ශ්‍රාවක පුත්‍ර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ හා වමත් ශ්‍රාවක පුත්‍ර මහා මොග්ගල්ලාන මහ රහතන් මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමයි මේ අනංගන සූත්‍රය සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රය මම තෝරගන්න පින්නත් හේතු කිහිපයක් තියෙනවා. මේ අනංගන සූත්‍රයේ අන්තර්ගත වෙනවා බණ කියන මාගාවත් බණහන ඔබ ගාව. අපි හැමෝම ගාව පින්නත් පවත්නා වැරදි ටිකක්. මොනවා ටිකක්ද? වැරදි. මතක තියාගන්න මේ වැරදි ටික පින්නත් අපි ගාව තියෙන තාක්කල් අඩුම සෝවන්නත් දෙන්නට බෑ. රහත් වෙන්න කොහොමද බෑ පින්නත්. ඒ නිසා හැමෝම හොඳින් ශ්‍රද්ධාවෙන් අහගන්න අවබෝධයෙන් අහගන්න මේ වැරදි අද හදාගන්න පින්නත් තේරුම් ගන්න. මොකද මේ වැරදි හදාගන්න නැතොත් නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙමනම් මේ දේශනාව පින්වත්නි ආරම්භ කරන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. කවුද මේක ආරම්භ කරන්නේ? සරියුත් මහ රහතන් වහන්සේ. මේ දේශනාව ආරම්භයේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් 4 දෙනෙක් ගැන. පුද්ගලයන් කී දෙනෙක් ගැනද? 4 දෙනෙක්. මේ පුද්ගලයන් 4 දෙනා අතරට මතක තියාගන්න බණ කියන මම බණහන ඔබ අපි හැමෝම අයිති. මේ 4න් පිට මේ ලෝක කවුරුවත් නැහැ. අපි හැමෝම අයිති වෙන්නේ මෙන්න මේ 4න් එක එක කොටස් වලට. පළවෙනි පුද්ගලයා තමයි මේ පළවෙනි පුද්ගලයා ගාව පින්නත් කෙලෙස් තියෙනවා. මොනවද තියෙන්නේ? කෙලෙස්. කෙලෙස් තිබුණට ඒ කෙනා දන්නේ නැහැ මාගාව කෙලෙස් තියෙනවා කියලා. කවුද පළවෙනි කෙනා? හයියෙන් කතා කරන්න පින්නත් මේ පිළිස් වැඩිමින් ඉන්නවා මෙතන. තමන් ගාව කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තිබ්බට ඒ කෙනා දන්නවද කෙලෙස් තියෙන බව? දන්නේ නැහැ. ඔය පළවෙනි කෙනා. ඊට පස්සේ දෙවෙනියා ගාවත් කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තිබ්බට ඒ කෙනා දන්නවා මාගාව කෙලෙස් තියෙන බව. කවුද දෙවෙනියා? තමන් ගාව කෙලෙස් තිබුණට ඒ කෙනා දන්නවා මාගාව කෙලෙස් තියෙනවා කියලා. මේ තුන්වෙනි කෙනා පින්නත් පටල ගන්න එපා කවුරුවත්. මේ තුන්වෙනි පුද්ගලයා පින්නත් සියලු කෙලෙස් දුරු නොකලා වෙන්න පුළුවන්. හැබැයි 10ක් හරි 20ක් හරි 30ක් හරි 40ක් හරි වෙන්න පුළුවන්. යම්තා කර්මයේ කෙනා කෙලෙස් දුරු කරපු කෙනෙක්. නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි. ටිකක් හරි කෙලෙස් දුරු කරපු කෙනෙක්. හැබැයි ඒ කෙනා දන්නේ නැහැ මම මේ තාක් හරි කෙලෙස් දුරු කරා කියලා. ඊට පස්සේ 4වෙනි කෙනා එයා සම්පූර්ණ පින්නත් කෙලෙස් දුරු කරලා ඉන්නේ. ඒක නම් මනමින් දන්නවා මම සියලු කෙලෙස් දුරු කරා කියලා. ඉතින් එහෙමනම් ඔන්න මේ පුද්ගල 4 දෙනා. ඊට පස්සේ රතන මතක් කරනවා මොගලන් හාමුදුරුවනේ මේ 4 දෙනාගෙන් දෙන්නේ සත්පුරුෂයි. එහෙනම් අනිත් දෙන්නා අසත්පුරුෂයි. දැන් මට ඔබ හිතලා කියන්න පින්නත් මේ පුද්ගල 4න් ඔබ හිතන්නේ කවුද සත්පුරුෂයෝ දෙන්න? අංක වලින් කියන බලන්න. අන්න හරි. දෙවෙනි පුද්ගලයා සහ
හතරවෙනි පුද්ගලයා. ඒ කියන්නේ තමන් ගාව කෙලෙස් තියෙනකට දන්නේ කෙනා සත්පුරුෂයෙක්. තමන් ගාව කෙලෙස් නැහැ කියලා දන්නේ කෙනා සත්පුරුෂයෙක්. තමන් ගාව කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැති කෙනා අසත්පුරුෂයි. තමන් ටිකක් හරි කෙලෙස් දුරු කරා කියලා දන්නේ නැති කෙනා අසත්පුරුෂයි. දැන් ඉතින් මුගලන් හාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරනේ ඇයි මේ දෙන්නේ සත්පුරුෂුනේ? මොකද්ද හේතුව? ඇයි තව දෙන්නේ අසත්පුරුෂයෝනේ? මොකද්ද හේතුව? ඉතින් ඔන්න දැන් සරියුත් හාමුදුරුවෝ පින්නත් මේ පුද්ගල හතර දෙනා ගැනම උපමා හතරක් එක්ක විස්තරාත්මක පැහැදිලි කරනවා. දැන් අවසානයේ ඔබ තීරණය කරන්න ඔය හතරෙන් ඔබ අයිති මොකටද කියලා. සමහර දෙනා තීරණය කළ නැති නේද පින්නත් නම් ටික එනකොටම. දැන් තමන් ගැන තමන් හිතන වෙලාවක් මේක. අනිත් හැමෝම අමතක කරන්න. තමන් ගැන බලන්න විමර්ශනය කරනවා. කවුද පින්නත් පළවෙනි කෙනාට නම් තිබ්බේ? ඒ කෙනා ගාව කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තිබ්බට ඒ කෙනා දන්නේ නැහැ මා ගාව කෙලෙස් තියෙනවා කියලා. ඉතින් අද මෙතනත් වැඩිපුරම ඉන්නේ අද ලෝකෙත් වැඩිපුරම ඉන්නේ පින්නත් නේ අන්න එහෙමයි. දැන් තමන් ගාව කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැති කෙනා කවදාවත් පින්නත් නේ ඒ කෙලෙස් ටික දුරු කරගන්න උත්සාහවන්ත වෙනවද? ඇහින්නේ නැහැ මට. උත්සාහවන්ත වෙන්නේ නැහැ. වීර්යවන්ත වෙන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම ඔන්න මාගාව ද්වේෂය තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ මාගාව ද්වේෂය තියෙනවා කියලා. ඉතින් මම නොදැනුවත්ව පින්නත් මම දන්නේ නැත්නම් මම කවදාවත් උත්සාහවන්ත වෙන්නේ නැහැ මේ ද්වේෂය දුරු කරගන්න. එතකොට මේ පළවෙනි කෙනාගේ ස්වභාවය පින්නත් මේ කෙනා කවදාවත් දකින්නේ තමන්ගේ වැරදි. තව කෙනෙක් පෙන්නුවත් එක බාර ගන්න අදත් එහෙම යවුන තරම් ඉන්නවා. වැරද්දක් පෙන්වෝතින් අනිත් ඵලය යන්නේ කියලා එළවනවා පෙන්නත්. එක්ක බනිනවා, එක්ක ගහනවා ඒ මිනිස්සයාට. එයාව ලැජ්ජාවටපත් කරනවා. එහෙමනම් දැන් මේ පළවෙනි කෙනා පින්නත් නේ තමන්ගේ වැරදි දකින්නේ නැහැ. හැබැයි ඕනෑ තරම් අනුන්ගේ වැරදි දකිනවා. අනුන්ගේ උපදූප හොයනවා. ඔය සමහර උපාසකම්ලා පින්නත් මේකට හපන්නෝ. මෙතන නම් එහෙම නැතුව ඇති. ඉන්නවත් දන්නේ නැහැ. සමහර උපාසකම්මල ඉන්නව පින්නත් පොය දාට සිල් රෙද්ද දාගෙන ඔන්න සිල් ගන්න පන්සලට එනවා. උදේ පාන්දර. හැබැයි නිකන් නෙවෙයි ගමේම හොට් නිවුස් ටික හොයාගෙන එන්නේ. අවිල පින්නත් සිල් ගන්නවා. සිල් අරන් බණහනවා. බණහලා ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙච්ච ගමන් මොන මීට් වෙනවා උපාසකම්මල ටික. ඊට පස්සේ තින් පටන් ගන්නවා මේ කෙනා මෙහෙම යර කෙනා මෙහෙම අර යන්නේ මෙහෙම මෙයා මෙහෙම දෙයක් කිව්වා. ඇත්තටම මතක තියාගන්න පින්වත්නි හැමෝම මේ අනුන්ගේ වැරදි හොයන එක ඕපදූප හොයන එක අපි හැමෝටම අනවශ්‍ය දෙයක්. උතුමන් වහන්සේලා පිළිත් මේක පිළිකුල් කරනවා. නීච ක්‍රියාව වශයෙන් තමයි හඳුන්වන්නේ. දැන් එහෙමනම් මට කියන බලන්න පින්නත් අපි හැමෝටම තරහ යනවද නැද්ද? මා ප්‍රමුඛ බණහන අපි හැමෝටම පින්නත් යම් තාක්කාරී තරහව ඇති වෙනවා. දැන් මට ඔබ කියන්න බලන්න ඔබට පින්නත් තරහව ඇති වෙනකොට ඒ ඇති වෙන තරහව දුරු කරගන්න ඔබ එකට මොකද කරන්නේ? මොකද කරන්නේ නැද්ද? ඔබට ඇති වෙන තරහ පින්නත් දුරු කරන්න මොකද එකටම කරන්නේ? මෙච්චර පිරිස ඇති තැනයි නිහඬව ඉන්නේ ලැජ්ජාවෙන්ද මන්දාමේ ඇඹරෙන්නේ ඔය ලෙස නොහැක නුවණැස දියුණුද වන්නේ දැත නලලේ බැඳ සාදුය පවසන්නේ මද
මදි සද්දේ මට නම් ඇහෙන්නේ මෙච්චර පිරිස ඇති තැනයි ගොළු වෙන්නේ අකනිටු බඹලොවට ඔබේ හඬ රැව් දෙන්නේ නැවතත් ශබ්දයෙන් සාදොය පවසන්නේ අන්න එහෙම දැනෙන්නේ සාදු කියන්නේ හොඳයි එහෙමනම් පින්නත් ඔබ මොකද පින්නත් එකටම කරන්නේ තරහව දුරු කරගන්න සමහරු කියනවා ඉවසනවා කියලා තව සමහරු කියනවා මෛත්‍රී කරනවා කියලා නමුත් මතක තියාගන්න ඒ හැම දෙයක්ම පින්නත්නි తాවකාලික දේවල්. දැන් හිතන්න මෙහෙම ඕන අපි පොයදාට පින්නත්නි පන්සලේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හැමදේම සිද්ධ කරනවා. ඒ අතර අනිවාර්යෙන්ම එන පිරිසට උපාසකම් වලට එහෙම මෛත්‍රී භාවනාව ලබා දෙන විනාඩි 20ක් 15ක් 20ක් විතර. ඉතින් මේ තුල අපේ විනාඩි 15 20 තුල පින්නත් මුළු ලෝකයාටම මෛත්‍රී පතුරවනවා. ඉතින් අපේ උපාසකම් වල අතක් උඩින් අතක් තියාගෙන ඇස් දෙක කරන ලෝකෙට මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා පින්නත් මෙනෙහි කරලා අවසන් වෙලා දැස් විවර කරලා ඇස් ඇරලා විනාඩියක් යන්න ඕනේ. තව කෙනෙක් ඇවිල්ලා කකුල ඇඟිල්ලක් පෑගුවොත් ගාලා බලන්නේ නැද්ද තරහින් වගේ? බලනවා. දැන් බලන්න විනාඩි 15ක් 20ක් මෛත්‍රී කරපු කෙනාට ඇස් ඇරලා විනාඩියක්වත් මෛත්‍රී පවත්වා ගන්න බෑ. ඒ හේතුව මේක පින්නත් හරියට අපි රබර් බෝලයක් වතුර උබන් ඉන්නවා වගේ. අත උඩට නොගන්න තාක්කල් බෝලයට ඒ වගේ මෛත්‍රී කරන වෙලාවෙ පින්නත් ද්වේෂය යට අත ගත්සන බෝලෙ උඩට යනවා වගේ මෛත්‍රී භාවනාවෙන් බැහැරුණු සැන ද්වේෂය උඩට එනවා. එහෙමනම් ප්‍රඥාවන්තයෝ පින්නත් උපන්නා වූ ද්වේෂය දුරු කරන්න එකටම කරන්නේ මෛත්‍රී කරන එක නෙවෙයි. ඒ ද්වේෂයේ වශයෙන් අවබෝධයෙන් දකිනවා. මොකද ඒකටම කරන්නේ ඒ ද්වේෂයේ වශයෙන් අවබෝධයෙන් දකිනවා. දැකලා දෙවනවයි කෙනා මෛත්‍රී කරන්නේ. ඔබත් එහෙම යම් දවසක කරනවද? එදන් පස්සේ පින්නත් ඔබ තුල කවදාවත් තරහවක් උපදින්නේ නැහැ. දැන් අපි හැමෝම ලෝභයිද නැද්ද? නෑ වගේ තමයි නිහඬ වෙන්නේ. අපි ඔක්කොම ලෝභයි පින්නත් නේ. යම් තාකයි අපි ලෝභයි. දැන් ඔබ ලෝභ වුණත් ඔබ පන්සලට දන් දෙනවද නැද්ද? දන් දෙනවා. ලෝභ නමුත් දැන් මෙතන මේ ඉන්න බහුතරයක් අය පින්නත් මේ මහින්දාරාමයට ඕන තරම් දන් දීලා ඇති. ඕන තරම් පින් කරලා ඇති. එතන වෙන්නේ මොකද්ද? ඔබ දානි පින්නත් සකස් කරද්දී ලෝභයට. පන්සල් ලැබිලා දාන බුද්ධ පූජා පවත්වලා බණ ටික අහලා දාන බෙදලා ගෙදර යන කම්ම පින්නත් ලෝභේ නැහැ. හැබැයි ගෙදර ගිහිල්ලා ඊයේ ගම මොකද වෙන්නේ? ඕන ලෝභය වලට ගහනවා. ඒ මොකද වෙන්නේ පින්නත්නි? ඒ පොඩි වෙලාවෙ විතරයි ලෝභය දුර උනේ. ආයෙ මේක උඩට යනවා. ඒ මොකද එහෙම වෙන්නේ? අපේ අනාවබෝධය නිසායි. හැබැයි ඔබට පින හම්බ වෙනවා. හැබැයි ප්‍රඥාවන්තයෝ එහෙම මේකටම කරන්නේ. ප්‍රඥාවන්තයෝ පින්නත්නි එකටම ලෝභය වශයෙන් දකිනවා. ඒක ලේසි නෑ. මතක තියාගන්න පින්නත් මේක පහසු නෑ. දැකලා අවබෝධයෙන් දෙවනුවයි කියලා දන් දෙන්නේ. ඔබත් යම් දාක එහෙම තමා තුළ පවත්න ලෝභය නුවණින් දැකලා දානයක් දෙනවද? අන්නේ දැන් පස්සේ ඔබ තුළ කවදාවත් ලෝභය ඇති වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ පළවෙනි කෙනා පින්නත්නි කවදාවත් තමන් තුළ පවත්න කෙලෙස් වැරදි දකින්න කැමතිත් නැහැ, දකින්නෙත් නැහැ. ඉතින් එහෙම කෙනෙක් මරුණාන් පස්සේ කොහෙද යන්නේ? සතර පායටයි. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මේ සතර පායට අන්න කෙනා වැටෙනවා. ඉතින් මේ පළවෙනි කෙනා ගැන අපේ සරියුත් හාමුදුරුවෝ පින්නත්නි ලස්සන උපමාවකින් මෙන්න මෙහෙම දේශනා කරනවා. ඔන්න දවසක් මිනිස්සෙක් යනවා පින්නත්නි රන් කරු කුලයකට රත්තරන් පාත්‍රයක් ගේන්න. කොහෙටද යන්නේ? රන් කරු කුලයකට මොකක් ගේන්නද? රත්තරන් පාත්‍රයක් ගේන්න.
ඔන්න පාත්‍රයක් ගෙනාවා. හැබැයි ගෙනල්ලා බලද්දි මේක පින්නත්නි සම්පූර්ණයෙන්ම දූවිලින් වැහිලා. ඉතින් මේ මිනිසයා මොකද්ද කරේ? මේක පොඩ්ඩක්වත් පිහ දැම්මේ නැහැ, පිරිසිදු කරේ නැහැ. ආපහු දැම්ම දූවිලි ගොඩකට. දැන් මොකද්ද වෙන්නේ? මේක තව ටිකක් දූවිල්ලෙන් වැහිනවා. දැන් බලන්න පළවෙනි කෙනා ගාව මුලත් කෙලස් තිබ්බා, මැරෙද්දිත් කෙලස් තිබ්බා. රත්තරන් පාත්‍රයේ ගේද්දිත් දූවිලි තිබුණා, ගෙනලා දැම්මේ දූවිලි ගොඩකට. රත්තරන් පාත්‍රයේත් අවපැහැ ගැන්වලා විනාශ වෙනවා. පළවෙනි පුද්ගලයාත් අවපැහැ ගැන්වලා විනාශ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කෙනා කවුද පින්නත්නි? ඒ කෙනා සත්පුරුෂයෙක්. ඇයි? ඒ කෙනා දකින්නව තමා තුළ පවත්නා වූ කෙලස් ටික. එහෙම ඔබත් යම් දවසක දකින්නවද? අපි යම් දවසක දකින්නවද? අන්න එදාට අපි උත්සාහවන්ත වෙනවා ඒ කෙලස් ටික දුරු කරගන්න. අපි වීර්යවන්ත වෙනවා. ඉතින් එහෙම මිනිසෙක් පින්නත්නි මරණන් පස්සේ කොහෙද යන්නේ? සුගතියට. එක්ක දිව්‍ය ලෝක හයෙන් එකකට, එක්ක බ්‍රහ්ම ලෝකෙට නැත්නම් මනුස්ස ලෝකෙට මෙනවා. ඉතින් මේ කෙනාගේ උපමාව තමයි මොකද්ද? ඕන මිනිසෙක් ආයමත් වෙනවා පින්නත්නි රත්තරන් පාත්‍රයක් ගෙන් රන්කරු කුලයකට. ගිහිලා පාත්‍රයක් ගෙනාවා. හැබැයි මේකෙත් දූවිලි. හැබැයි මෙයා මොකද්ද කරන්නේ? මේ මුළු පාත්‍රයෙන් පින්නත්නි පිහ දැම්මා. පිරිසිදු කරව උප දැම්මා. දැන් පාත්‍රේ බබලනවද නැද්ද? බබලනවා. ඉතින් දෙවෙනි කෙනා ගාව පින්නත්නි මුල කෙලස් තිබ්බ තමා. හැබැයි මැරෙද්දී ඒක නේව හදාගෙන තිබුණේ. රත්තරන් පාත්‍රෙත් මුලින් ගේද්දි දූවිලි තිබුණා. හැබැයි ගෙනල්ලා ගියා පිරිසිදු කරා. දැන් පාත්‍රෙත් දිලිසෙනවා. දෙවෙනි පුද්ගලයාත් බබලෙනවා. ඊට පස්සේ තුන්වෙනි කෙනා. කවුද පින්නත්නි තුන්වෙනි කෙනා? ඒ කෙනා විශේෂයි. මේ කෙනා යම් තාකාරي පින්නත්නි කෙලස් ටිකක් දුරු කරගෙන එන කෙනෙක්. 10ක් 20ක් 30ක් වෙන්න පුළුවන්. හැබැයි පින්නත්නි කෙනාට මගක් දුර එනකොට ඒක අමතක වෙනවා. අනේ මම යම් තාකාරي මේ කෙලස් දුරු කරලා තියනව නේ කියන යහපත් ක්‍රියාව අමතක වෙනවා. අමතක වෙලා තව ටික කාලයක් ඇද්දී පින්නත්නි මේක නම් මුළු පංචේන්ද්‍රියෙම පංචේන්ද්‍රිය හැමෝම පිළිවෙලට කියන බලන හයියෙන් ඇස කන නාසය දිව ශරීරය. ඇහෙන් අපි මොනවද පින්නත්නි ගන්නෙ? රූප. කනෙන් ශබ්ද. නහයෙන් ගන්ධ සුවඳ. දිවෙන් රස. කයෙන් ස්පර්ශ. මේ තුන්වෙනි කෙනාට මොකද්ද වෙන්නේ පින්නත්නි? මේ තුන්වෙනි කෙනා මගක් දුර ඇවිල්ලා තම යම් තාකාරي කෙලෙස් දුරු කරා කියලා අමතක වෙලා මේ ඇහෙන් ගන්න රූප අසුබ ලෙසයි ගන්නෙ. ඇහෙන් කොහොම රූපද ගන්නෙ? අසුබ රූප. මොකද මේ අසුබ රූප කියන්නේ? දැන් අද නම් ගොඩක් අය මේ අසුබ කියන්නේ පින්නත්නි ගෙදරින් එළියට ඇදී හුණෙක් ගැහුවොතින් ඔන්න අපි මිනිස්සුට අසුබයි. ඒක ඇත්ත වෙන්න පුළුවන් පින්නත්නි. නමුත් භාගතුන් වහන්සේ අසුබයි කිව්වේ එහෙම ඒවට නෙවෙයි. භාගතුන් වහන්සේ අසුබයි කිව්වේ පින්නත්නි කෙලෙස් වැඩින දේවල් වලට. සසරට වැටෙන දේවල් වලට. ඉතින් මේ තුන්වෙනි කෙනා මේ ඇහෙන් ගන්නේ වැරදි රූප. කනෙන් ගන්න ශබ්ද වැරදි ශබ්ද. නහයෙන් දිවෙන් කයින් ඔක්කොගෙම මෙහෙමයි. දැන් ඇත්තටම අපි හැමෝම මේ පංචේන්ද්‍රියේ පිනවනවද නැද්ද? නැති කෙනෙක් අත උස්සන බලන්න දෙක ගන්නත් ආසයි එහෙම අය. එහෙම කවුරුත් නැහැ. මම ඔබ අපි හැමෝම පින්නත්නි ගැති වෙලා ඉන්නේ මේ පංචේන්ද්‍රියේ පිනවන්න. අපි කරන්නේ එහාට ඕන දේ. අපිට ඕන දේ නෙවෙයි. හැබැයි රහතන් වහන්සේලා කරන්නේ උන්වහන්සේලාට ඕන දේ. අපි එහාට යටත් වෙලා ඉන්නේ. කනට නහයට දිවට අපි යටත් වෙලා පින්නත්නි. ඒකනේදී විල්ලනදී අපි කන්නේ. ඇහැ ඉල්ලනදී අපි බලන්නේ. ඒකයි. නමුත් රහතන් වහන්සේලා කවදාවත් එහෙම නැහැ. වැරද්දකට පින්නත්නි යොමු කරන්නේ නැහැ. දැන් දිව ගන්න. අපි හැමෝම දිව පිනවනවද නැද්ද? අපි හැමෝම මේ දරුවෝ තරුණ වැඩිහිටි හැමෝම මේකට පින්නත් දිව පිනවනවා. අපි හිතමු මෙහෙම ඔන්න මේ පිරිස මේ දායක සභා පිරිස මහින්දාරාමේ දායකයෝ ටික පින්නත්නි ඔන්න මේ අවුරුද්දේ බස් එකක් කතා කරගෙන ඔන්න ඔබ යනවා පින්නත්නි කතරගම කිරිවිහෙර වඳින්න. කොහෙටද යන්නේ? කතරගම කිරිවිහෙර වඳින්න. ඉතින් ඔබ ගිහිල්ලා ඔන්න මල් පූජා කරලා පහන් පත්තු කරලා පින් කරගෙන ඔන්න කෑම පිණිස කඩයක් හොයනවා. ඔන්න ඉතින් කඩයක් හම්බුණා ගිහිල්ලා බැලුවා හරි පිරිසිදුයි. අපේ පැත්තේ කොහොමත් කෑම රහයි පින්නත්නි. ඔන්න කෑම ටිකත් රහයි. ඉතින් ඔන්න හැමෝම කෑම ටිකත් රහයි පිරිසිදුයි. අන්තිමේ පේමන්ට් එකත්
ගානත් අඩුයි පින්නත්. දැන් ඔන්න හිත කටබඩ ඔක්කොම පිරීලා. ඔන්න ඔබ ආයෙනව පින්නත් මෙහෙට. ඊට පස්සේ ඔබ next year ඊළඟ අවුරුද්දේ ආයෙමත් ඒ ටීම් එක මේ පිරිසම පින්නත් නැවත යනවා කිරිවෙහෙර වඳින්න. එදත් වැඳලා කියලා පින්නත් කෑම පිනිස කඩයක් හොයද්දී අර ගිය අවුරුද්දේ කාපු කඩේ මතක් වෙනවද නැද්ද? ඒ කඩේ නම නිසාද? ලොකේෂන් නිසා නෑ පින්නත්නි ඒ කාපු කෑමවල රස නිසායි. හොඳට මතක තියාගන්න මේ ජීවහා ධාතුවට පින්නත්නි රසක් වැටුනොත් ජීවහා විඥාණයේ මේක රහ බව තේරුම් ගත්තොත් මැරෙනකන් අමතක වෙන්නේ සමහර මිනිස්සු පින්නත්නි හොස්පිටල් එකේ මැරෙන වෙලාවෙත් ටොපියක් හරි කටේ දාගන්න හැකිනම් දාගන්නවා. ඒ මොකද එච්චර අපි කැමති මේ දිව පිනවන්න. මේක සරල නෑ පින්වත්නි. එනිසා ප්‍රඥාවන්ත වෙන්න මැරෙන්න කලින් හරි පංචේන්ද්‍රියවත් පාලනය කරගන්න. දැන් ඉතින් ඔන්න මේ තුන්වෙනි කෙනාට එහෙම සිද්ධියක් නෑ මේක පාලනය කරගන්න. මැරෙනවා මැරලා කොහෙද ඉපදෙන්නේ? සතර පායේ. සතර පායේ මොනවද පින්වත්නි? නරක, තිරිසන්, പ്രേත, අසුර. සදහවත්නි මතක තියාගන්න මේ හැමෝම දරුවෝ තරුණ හැමෝම කවදාවත් මැරෙනකම් පින්නත්නි සතර අපාය කෙරෙහි පවත්නා බය නම් අඩු කරගන්න එපා. කවදාකවත් මේක සරල නෑ. මේ ජීවිතේ පින්නත්නි එක තප්පරයක්වත් සරල නෑ. දැන් ඔබ හිතන්න ඔබ යම් ක්‍රියාවක් නිසා ඔන්න ඔබ පින්නත්නි වැටෙනවා නිරයට අපායට. මේ අපායේ පින්නත්නි සැප හම්බෙන තැනක් නෙවෙයි. අපායක තනක්වත් නෑ පින්නත්නි ඔබට තනි කකුලෙන්වත් ඉන්න පුළුවන් සැපසේ. හැම තැනම දුක. ඔබ කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දේවදා වගේ තියෙනවා පින්නත්නි සූත්‍රයක් දේවදූත කියලා. මේ දේවදූත සූත්‍රයේ සම්පූර්ණ දැක්වෙන්නේ අපායේ දුක. කියවද්දි බය හිතෙනවා පින්නත්නි. ඒ දඬුවම් ඒ දුක් ඉතින් ඔබ හිතන්න යම් දවසක වැටුනොත් අනික මේ මනුස්සාත්ම වගේ පින්නත්නි පැය 24ක් අවුරුද්දක් දෙකක් නෙවෙයි කල්ප ගණන් පැහෙන්න වෙනවා. මේ මැරෙනවා මේ එතනම උපදිනවා ආයෙ මැරෙනවා. කිසිම සරලභාවයක් නැහැ. හැම තැනම දුකයි. ඔබ තිරසනෙක් වුණා කියන බල්ලෙක් පූසෙක් වුණොත් ඔය බල්ලෝ බලන්න පින්නත්නි අවුවට පිච්චෙනවා. වැස්සට තෙමෙනවා. කුෂ්ඨයක් හදිසියෙන් වතදනොත් බෙහෙත් කරන්න කෙනෙක් නැහැ. ආස කෑමක් කා ගන්න විදිහක් නැහැ. මිනිස්සු පොළු වලින් ගල් වලින් ගහනවා. කොහෙද සපක් තියෙන්නේ? പ്രേතත් එහෙම අසුරත් ලෝකත් එහෙමයි පින්නත්නි. ඒ නිසා මතක තියාගන්න කවදාකවත් සතර පාය සරලව හිතන්න එපා. දුක් ගොඩක් මේක. ඉතින් මනුස්සාත්ම මෙච්චර දුකයි නම් ඒව පින්නත්නි කවර කතාවද? ඉතින් මේ තුන්වෙනි කෙනාගේ උපමාව තමයි ඔන්න මිනිසෙක් ආයනව පින්නත්නි රත්තරන් පාත්‍රයක් ගේන රන් කරුකුලයකට ගියාගෙන ආවා. හැබැයි මේ පාත්‍රය හරිම පිරිසිදු ක්ලීන් පින්නත්නි බැබලෙනවා. ඩස්ට් එක නැහැ. හැබැයි මේ මිනිසයා මොකද්ද කරන්නේ? ගත්තෙක් මම මේක දානවා ආයේ දූවිලි ගොඩකට. දැන් මොකද්ද වෙන්නේ? සතියක් මාසයක් ඇද්දි මේක දූවිල්ලෙන් වැහෙනවා. දැන් තුන්වෙනි කෙනා ගාව මුල කෙලෙස් තිබුණේ නැහැ. හැබැයි මැරෙද්දි මෙයා කෙලෙස් උපදව ගත්තා. පාත්‍රෙත් මුලින් ගේද්දි දූවිලි නැහැ. හැබැයි ගෙනලා දැම්මේ දූවිලි ගොඩකට. රත්තරන් පාත්‍රෙත් විනාසයි, තුන්වෙනි කෙනාත් විනාසයි. ඊට පස්සේ හතරවෙනි කෙනා තමයි පින්නත්නි මේ ලෝකේ ඉහළම උතුම් සත්පුරුෂයෝ. ඔබ කියවලා බලන්න පින්නත්නි සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තියෙන පොත් 15 අතර තේර සහ තේරී කියලා ගාථාවන්. දැන් එතකොට මේ ගාථාවල තියෙන්නේ ඒ මහරහතන් වහන්සේලා ඒ මහරහත් තෙරණින් වහන්සේලා රහත් වෙලා උදම් ගී වයපු ආකාරය. මේ හතරවෙනි කෙනා තමයි පින්නත්නි මේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා ගව අංශෝකවත් කෙලෙස් නැහැ. අංශු මාත්‍රයක්වත් කෙලෙස් නැහැ. හැබැයි නෑ විතරක් නෙවෙයි උන්වහන්සේලා දන්නවා මාගාව කෙලෙස් නෑ කියලා. ඔය තේරි තේරී ගාතාවල තියෙන්නේ පින්නත්නි ඒ රහතන් වහන්සේලා කියවල බලන්න උන්වහන්සේලා එකටම බලන්නේ තමන් ගාව කෙලෙස් තියෙනවද කියලා රහත් වෙලා. තමා ගාව කෙලෙස් නෑ කියලා දැක්කේ ගමන් ඔන්න ප්‍රීතියෙන් උදන් ගීවයනවා. ගාථා පවසනවා. එතකොට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ පින්නත්නි මෙන්න මේ හතරවෙනි කෙනා වෙන්න. එයාගේ උපමාව තමයි මොකද්ද? ඔන්න ආය මිනිස්සෙක් කෙනා රත්තරන් පාත්‍රයක් ගෙනාවා. මේක හරි පිරිසිදුයි.
ගෙනල්ලත් මේ මිනිසයා එක මොහොතක්වත් දූවිලි ගොඩක තිබ්බේ නැහැ. හැම වෙලාවකම පුළුවන් හැම වෙලෙම මේක පිහදැම්ම පිරිසිදු කරා. එතකොට හතරවෙනි කෙනා ගාව මුලත් කෙලෙස් නැහැ, අගත් කෙලෙස් නැහැ, රත්තරන් පාත්‍රයේ ගේද්දි දූවිලි නැහැ, අවසාන දක්වාම දූවිලි නැහැ. දැන් එහෙමනම් ඔන්න පුද්ගල 4 දෙනා. දැන් ඔබට වැටහෙන්න ඕනේ ඔය අතරින් තමන් කවුද කියලා. හිතන්න පින්වත්නි. මේ සංසාරයෙන් ගැලවෙන්න බලන්න. එහෙමනම් අපි මේ සූත්‍රේ නම මොකද්ද පින්වත්නි කිව්වේ? අහෙන්නේ. අනංගන. මේ වචන දෙකක්. මෙතන මේ තියෙන අනංගන කියන වචනේ පින්වත්නි ආකාර දෙකක් තියෙනවා. එකක් අංගන අනිකයි අනංගන. දැන් ඔන්න අපේ මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝගෙන් සරියුත් හාමුදුරුවෝනේ ආයුෂ්මතුනි මොකද්ද මේ අංගන කියන්නේ? මොකද්ද මේ අනංගන කියන්නේ? ඇයි පින්වත්නි මේ හැම ප්‍රශ්නයක්ම සරියුත් හාමුදුරුවෝගෙන් අහන්නේ? කවුද සරියුත් හාමුදුරුවෝ කියන්නේ? ධර්ම සේනාධිපති. භාණ්ඩාගාරික නෙවෙයි. ඒ ආනන්ද හාමුදුරුවෝ. මේ සරියුත් හාමුදුරුවෝගේ පින්වත්නි ප්‍රඥාව කොච්චරද කියනවනම් ඒ කාලේ රජවරු සිටවරු පවා යොදුන් ගණන් දුරින්දන් එනවා බුදුන් වහන්සේගෙන් බණ අහන්න නෙවෙයි සරියුත් හාමුදුරුවෝගෙන් බණ අහන්න. කවුද මේ බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා? ඇහෙන්නේ අනාථපිණ්ඩික සිටුතුමා. මේ අනේපිණ්ඩික සිටුතුමාත් පින්වත්නි මැරෙන වෙලාවේ කවද ගෙනවි බණ අහන්න? සරියුත් හාමුදුරුවෝ. ඒ තරම්ම සරියුත් හාමුදුරුවෝගේ දේශනා හරි මිහිරි. මනහ ගැළපීමක් තියෙනවා පින්නත් නිහන් හරි ආසයි. ඉතින් අන්න ඒකයි මේ හැම ප්‍රශ්නයක් උන්වහන්සේගෙන් අහන්නේ. නිදි කිරණා පින්වත් සැම මෙය අහගන්න ඔය ලෙස නම් නොහැකිය නිවනට ලං වෙන්න ගෙදරදියෝ නැතරමින් ඔබ නිදියන්න මෙතනදි නම් ඇහැරෙන්න මෙතනදි නම් ඇහැරෙන්න. පින්වත්නි බණහදි නිදා ගන්න නම් පුරුදු වෙන්න එපා. අර කිව්වා වගේ ගෙදර ඕන තරම් නිදා ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දහම් සභා මණ්ඩපයට ආවට පස්සේ නිදා ගන්න පුරුදු වෙන්න එපා. ඇත්තටම ඇයි මේ අපිට බණහදි නිින්ද යන්නේ කවුරු නිසාද? මේක මේ හැමෝම මැරෙන තාකල් ඔළුවේ තියාගන්න. ඔබට ලංකාවේ හරි ලෝකේ හරි කොහේ හරි ගිහිල්ලා පින්නත්නි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් භාග්‍යතුන් වහන්සේගේ මේ දහමක් ඔබට අහන්න හම්බෙනවද? ඒ බුදුබණ අහද්දී ඔබට නිදිමතක් එනවද? ඒ නිදිමත එන්නේ කෙලෙස් නැමැති මායя නිසායි. කවුරු නිසාද? අක්ලේශ මාර නිසා. මේ කෙලෙස් නැමැති මායя පින්නත්නි කැමති මොකටද? අපි පස්කඳ පිනවමින් අකුසල් කරමින් සසර දුවද්දී මිහ ප්‍රියයි. කැමති. හැබැයි බණහන්නේකින් මොකද්ද වෙන්නේ? මේ යන සංසාර ගමන කෙලවර වෙනවා. ඒකට මායя කැමතිද? අකමැති. දැන් ඔබ හිතන් ඒකයි පින්වත්නි අකමැති නිසායි ඔය බණහද්දී ඔබේ මනසට නිදිමත බව ගේන්නේ. ඔබ ඉතින් ඒකට අහු වෙනවා. දැන් ඔබ හිතන්න ඕන අද පින්වත්නි මෙතන මේ මහින්දාරාම බණත් නැහැ, පින්කමකුත් නැහැ. ඔය ළඟ පින්වත්නි මිනිස් කෂය එකක් තියෙනවා. උපාසකම්මල කොහොමද නේද? ඉලෑට කැඩෙන කම්ම නටනවා. පහෝදා පත්තු බඳින්නේ. දැන් අපිට ඒ පින්වත්නි මේ සින්දු හදින්න දෙයක් නැති හේතුව සින්දු අහද්දී කවදාවත් කෙලෙස් අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ? වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙනවා කියන්නේ මායාවේ බාධාව. මම පුංචි කතාවක් කියලා දෙන්නම් පින්වත්නි මේ හාමුදුරුවෝ හරි දක්ෂයෙක්. අපි හැමෝටම ආදර්ශයක්. මේ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියේ මේ හාමුදුරුවෝ මායාවෙන් වැඩගත් කෙනෙක්. අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ පින්වත්නි දැන් අපි දන්නවා ඉන්දියාව කියන හරි විශාල රටක්. හරි විශාලයි. ඉතින් මේ හාමුදුරුවෝ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියට උන්වහන්සේ කවදාවත් මේ දෑසින් දැක්කේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ රුව. හැබැයි උන්වහන්සේ අහලා තියෙන බුදුන් වහන්සේගේ රූපේ ස්වභාවය මිනිස්සුන්ගේ කට කතා වලින් හරි උන්වහන්සේ හරි ශ්‍රද්ධාවෙන් හිටියේ ගැන. දවසක් මේ හාමුදුරුවෝ පින්වත්නි බෝමලු අතුගාලා අමදලා ලස්සන අතු ගෑවා. අතුගාලා දැන් බෝමලුව දිහා අවධානයෙන් සතියෙන් බලන් ඉන්නවා බුදු ගුණ සිහි කළ රහත් වෙන්න. මේක දැක්ක පින්වත්නි මාරයා.
දැකලා බල්ලෙක්ගේ වීසරන් ඇවිල්ලා පින්නාත්නි බලු වැඩක් කරා. මොකද කරන්නේ? මේ බල්ල මුළු මිදුර පුරාම දිව්වා. මිදුල වල් කරා. පළමු දවසේ පින්නාත්නි මේ හාමුදුරුවන්ට තමන්ගේ අභිමත අභිප්‍රාය සාර්ථක කරගන්න බැරි වුණා. ඒ හාමුදුරු දෙවෙනි දවසෙත් පින්නාත්නි ආයෙමත් තව මිදුලතු ගෑවා. එදත් සූදානම try එක මොකද්ද? බුදු ගුණ හිතලා මිදුල දිහා බලාගෙන rahat වෙන්නයි. එදා මාර්යා පින්නාත්නි හරකෙකුගේ වේශයෙන් ඇවිල්ලා හරක් වැඩක් කරා. ඒ හරකත් පින්නත් මුළු මිදුල පුරාම දුවලා අංකුර වලින් ඇනලා මිදුලම අවලස්සන කරා. දෙවනදාත් පින්නත් මේ හාමුදුරන්ට නොහැකි වුණා රහත් වෙන්නට. තුන්වෙනි දවසෙත් මේ හාමුදුරුව ආයෙමත් මිදුලතු ගෑවා. එදත් සූදානම් රහත් වෙන්න. එදා මාර්යා පින්නත්නි කොර මිනිස්සෙගේ වේශයෙන් ආව මිදුලට කකුල් දෙක නැහැ. දනගාගෙන පින්නත්නි ඔන්න දැන් මේ මාර්යා මුළු මේ ඇඟිලි 10 මෙව තියලා පින්නත්නි ඇඟිලි වලින් නෑ හාර මේක වටේ දන ගන්නවා. එවෙලේ මේ හාමුදුරුවෝ කල්පනා කරා මේ කොර මිනිස්සයා දිහා බලලා මේ හැම අහන ගමකම මම පින්ඩපාතේ වඩිනවා. හැම ගියක් පාසාම. හැබැයි කිසිදාක මම මේ වගේ කොර මිනිස්සෙක් කිසිම ගෙදරකින් දැකලා නැහැ. එවෙලේ මේ හාමුදුරන් වැටහුණා මේ ඉන්න කවුරු බවද? මාර්යා කතා කරා. එම්බල මාර්යා මේ තෝනේ දැහුවා. මාර්යා මම කිව්වන් ස්වරූප වේශයට ආවා. ඉතින් මේ මාර්යා මේ හාමුදුරුවෝ ඊට පස්සේ ඇහුවා මාර්යාගෙන් මාර්ය මම අහලා තියෙන විදිහට ඔබට පුළුවන් නේද මේ ලෝකේ ඕනම කෙනෙකුගේ රූපයක් මවන්න? මාර්යා කොහොමද පුළුවන් කිව්වා මවන්න ඕන රූපයක්. එවෙලේ මේ හාමුදුරුවෝ පින්නත් කාගේ රූපද මවන්න කිව්වේ? බුදුහාමුදුරුවන්ගේ. ඔබට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේගේ රූප මවන්න කිව්වා. මාරා කියනවා මට භාග්‍යතුන් වහන්සේගේ රූප එහෙම මවන්න බෑ. හැබැයි සමානව පුළුවන් මට රූපයක් මවන්න. එහෙම කියලා පින්නත්නි භාග්‍යතුන් වහන්සේගේ රූපෙට සමානව රූපයක් මැව්වා. මැව්ව සැන පින්නත්නි මේ හාමුදුරුවෝ දැක්කා ශ්‍රද්ධාව වෙතේ තිබ්බ නිසා එක්කෙනෙහිම රහත් වුණා. දැන් බලන්න මේ මාර්යා මොකටද ආවේ? රහත් වෙන එක වළක්වන්නයි. හැබැයි මේ හාමුදුරුවෝ ඒ මාර්යාගේම අවශ්‍ය වැඩේ කරගත්තා. ඉතින් ඔබත් දක්ෂ වෙන්න ඕනේ පින්වත්නි ඒකට. මාර්යා ඔබ ගාවට මේ ඉන්නේ ඔබ නිවෙනින් වළක්වන්න. බණ අහන්න නැති කරන්න. ඔබ ප්‍රඥාවන්ත වෙන්න නිදිමත ආවත් ප්‍රඥාවන්තව වීරිය නිදිමත දුරු කරගන්න. හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි අංගන සහ අනංගන මේ වචන දෙක. මේ අංගන කියන්නේ කෙලෙස් සහිත බවයි. මොකක්ද අංගන කියන්නේ? කෙලෙස් සහිත බව. අනංගන කියන්නේ එහෙමනම් කෙලෙස් රහිත බව. ඔන්න අපේ සරියුත් හාමුදුරුවෝ පින්නත් මෙතෙන් සිට අර මම මුලින් කිව්වා වගේ ඔන්න අපේ වැරදි දැන් දේශනා කරනවා. මේ අංගන කියන පින්නත්නි කෙලෙස් සහිත භවයේ තියෙනවා අපි නිවනින් වළක්වන වරද ටිකක්. ඉතින් දැන් හැමෝම අවදි වෙලා හොඳින් අහගන්න පින්නත්නි මේක ලේසි නෑ. මේ වැරදි පවත්වාගෙන තියාගෙන කාටවත් බෑ අඩුම සෝවන්නත් වෙන්න. එනිසා නිවන් දකින්න කැමති ඇත්තෝ නිවන් දකින්න විරදර නැත්තෝ හැමෝම හොඳින් අහගන්න මේ ටික. දැන් අහගෙන හොඳින් අවධාරණ කරගෙන ගෙදර ගිහිල්ලා පින්නත්නි කල්පනා කරන තමන්ම. එක පළවෙනි දේ ඔන්න පින්නත්නි හාමුදුරු නමක් ඉන්නවා භික්ෂුන් වහන්සේ නමක්. මේ හාමුදුරුව දවසක් ඔන්න අවතකට පත්වන වැරද්දක් කරලා. එවෙලේ මේ හාමුදුරුව හිතනවා මා අවතකටපත් වූ බව වෙන භික්ෂුන් වහන්සේ කිසිවෙක් දැනගන්න නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි ඔන්න යම් දවසක පින්වත්නි මා අවතකටපත් වුණු බව වෙන භික්ෂුවක් දැනගත්තොත් ඔන්නේ වෙලාවේ අර හාමුදුරුව කිපෙනවද නැද්ද? කිපෙනවා. අසතුටු වෙනවද නැද්ද? අසතුටු වෙනවා. දැන් අපි මේ දරුවෝ ගන්නකො. ඔන්න ඔයාලා ගෙදර දැන් මෙහෙම වෙලත් ඇති. ගෙදර ඔන්න මල් පෝච්චියක් බින්දිනවා. මල් පෝච්චියේ බින්දලා වාසනාවට කොහොම හරි ඔන්න දෙමාපියන්ට අහු නොවි ඔක්කොම ටික අස් කරා. කෑලි බැලි ඔක්කොම අයින් කරලා දැම්මා. දැන් මතක් වෙන්න ඕනේ එහෙම කරලා තියෙනවා නම්. දැන් ඉතින් ඔන්න මේක දෙමාපියෝ සතියක් දැනගන්න නැත්තේ ඒ සතියේ මේ දරුවා සැපසේ ඉන්නේ. ඒ ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඔන්න යම් දාක අම්මා හෝ තාත්තා හෝ මේක දැනගෙන වේවෙල අරගෙන
මෙහි වරෙන් පුතේ කියලා කතා කරා තමයි රත් වෙන්නේ. අසතුටු වෙන්නේ කිපෙන්නේ. ඇයි කිපෙන්නේ? වැරද්ද තව කෙනෙක් දැනගත්තා කියලා. අපිත් එහෙමයි පින්නත් පන්සලේදී පොඩි හාමුදුරුවෝ මොකක් හරි කරලා නායක හාමුදුරන්ට අහු නොවන තාකල් සැපසේ. ෆුල් හැපි එකේ. හැබැයි යම් දාක නායකහරු දැනගෙන පොඩි නම මෙහි එන්න කියලා කතා කරත් තමයි රත් වෙන්නේ. එතකොට අපි කිපෙනවා තරහ වෙනවා පින්නත්නි අපරාධෙ මේක දැනගත්තේ කියලා. ඒක හැමෝගෙම ස්වභාවයක්. මේකෙන් බේරෙන්න බෑ කාටවත් මේ ස්වභාව වලින් පින්නත්නි. එහෙමනම් ඒක රහත් වෙන්න ඕනේ. මේ මෙතන මා පටන්ගෙන කෙලවරින් හැමෝම දක්වා මේ වැරද්ද තියෙනවා. එහෙමනම් ඕන පළවෙනි එක. මගේ වැරද්දක් වෙන කෙනෙක් දැනගනීවි කියලා දැනගත්තොත් කිපෙනව නම් අසතුටු වෙනව නම් ඔන්න පින්නත් පළවෙනි වැරද්ද තියෙනවා. ඒක දෙක වැරද්දක් කරා අහුත් උනා ප්‍රශ්නයක් නැහැ. හැබැයි උපදෙස් දෙද්දී පර්සනල්ව ඒ කියන්නේ මට විතරයි ඇහෙන්න ඕන රහසිගතව. Tamanට විතරක් ඇහෙන්න උපදෙස් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. ලැජ්ජාවක් නැහැ. හැබැයි යම් දාක යම් තැනක පින්නත්නි මුළු මහත් සංඝයා ඉදිරිපිට උපදේශක් දුන්නොත් වැරද්දක් තවසුවොත් ඔන්න කිපෙනවද නැද්ද? කිපෙනවා. දැන් අපේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න ඔයාලා පන්ති කාමරේදී කිසියම් හෝ ඇක්ටිවිටි එකක් කරලා නැතුව ඇවිල්ලා ඔන්න ඉස්කෝලේට. දැන් ඔන්න ඔයාගේ ටීචර් ගහනවා හෝ බයිනවා. ගුටි කන බැනුම් ගහන කවුරුත් කැමති නැහැ. හැබැයි ඉතින් යාළුවන්ගේ ඉස්සරහ බැනුම් ගහන්න කොහොමත්ම කැමති නැහැ. හැබැයි ඔන්න ඔයාව වෙනම කාමරයකට ගෙන්නවලා තනියෙන් ඉද්දී වැරද්ද පෙන්නනවා. උපදෙස් දෙනවා. ඒක ෂේපින්වත් Tamanට විතරනේ ඇහෙන්නේ. හැබැයි යම් දාක ඔන්න Tamanගේ යාළුවන්ගේ ඉස්සරහ බැන්නොතින් කිපෙනවද නැද්ද? කිපෙනවා. ඒක අපිට මදි පින්වත්නි. අපේ තත්වෙට ඒක මදි කියලා අපි හිතනවා. ඔය තාත්තලත් එහෙමයි. ඔය රැකියා කරන ස්ථානෙට ගියාට පස්සේ ඔබගේ අතිචම්කි අතපසු වීමක් වුණොත් ඔබේ බොස් ඔන්න ඔබට බනිනවා. හැබැයි බනින්නේ මුළු ස්ටාෆ් එකම ඉස්සරහා. ඒ කවුල්ද නැද්ද? ඒ කවුල්. අපි කිපෙනවා පින්නාත්නි. හිතින් බනිනවා. බිම් බලාගෙන ලැජ්ජාවට අපිට. හැබැයි ඔන්න යම් දාක පින්නාත්නි ඔබේ බොස් ඔබ වෙනම ගෙනන රූම් එකකට. ඔබට පර්සනල්ව කියනවා මේක වැරදි කියලා. අපිට ඒක ප්‍රශ්නයක් නෑනේ පින්නත් අපිට විතරනේ ඇහෙන්නේ. හැබැයි ඔන්න යම් තැනක ඔබගේ වැරද්දක් පිරිසක් සමූහයක් මැද පින්නත් ඔබට කිව්වොත් ඔබ කිපෙනවා නම් ඔන්න දෙවෙනි වැරද්දත් ඔබ ගාව තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? ඔන්න පින්නත්නි මේ හාමුදුරුවෝ උපදෙස් ගන්නකොට හිතනවා මෙහෙම මට උපදෙස් දෙන්න ඕනේ මට සමාන කෙනෙක් විතරමයි. මට ඉහලින් කෙනෙක් උපදෙස් දුන්නොත් ඒ තරහ යනවා. මට පහල කෙනෙක් උපදෙස් දුන්නොත් කොහොමද තරහ යනවා පින්වත්නි. දැන් අපි උනත් ඔය නොදන්න කෙනෙක් ඉහළ කෙනෙක් පින්වත්නි අපිට වැරද්දක් පෙන්නද්දි සමහර මිනිස්සු පොඩ්ඩක් ඒක නුරුස්සනවා. කැමති නෑ. ඒක පෙන්නද්දි පින්වත්නි මනුස්සර බනිනවා ගහනවා එයාට ලැජ්ජ කරනවා පිරිස මැද. අපේ මිනිස්සුන්ගේ ස්වභාවය නිහතමානී බවක් නෑ. එහෙම බෑ පින්වත්නි මේ සංසාරේ දිනන්න. දැන් ඔබත් යම් දාක ඔබට උසස් හෝ පහත් කෙනෙක් ඔබගේ වැරද්දක් පෙන්නද්දී ඔබ කිපෙනවා නම් ලොකු කමෙන් ඉන්නවා නම් පින්නත්නි ඔන්න තුනම වැරද්දත් ඔබ ගාව තියෙනවා. මෙහෙමයි මේ ඔක්කොම ටික තියෙනවා. හොඳින් අහගන්න දැන් අහලා පින්නත්නි පසුවට හරියම නිවැරදි කරගන්න උත්සාහවන්ත වෙන්න. ඊට පස්සේ පින්නත්නි 4 දැන් අද ඔබ පින්නත්නි වර්තමානයේ දානේ බකට් වලින් පින්නත්නි පන්සලට දාන ගෙනාවට අතීතේ එහෙම ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ කාලේ හැම භික්ෂුවක්ම පාන්දරම අවදි වෙලා තුන් සිවුර දරාගෙන පාත්‍රේ දෝතින්ගෙන ගයක් පාසාව පින්නත්නි ඔබේ පින්ඩපාතේ වඩිනවා. එවිටයි ඔබ හැදූ පින්ඩපාතයකින් කෑමෙන් ටිකක් පින්ඩපාත වශයෙන් පූජා කරන්නේ. ඉතින් ඔන්න දැන් මේ හාමුදුරුවෝ හිතනවා මේ පින්ඩපාත යන පිරිසෙන් මම තමා ප්‍රධානී විය යුත්තේ. මුල යන්න ඕනේ මමයි. දැන් අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද මුල හම්බුනොත් ප්‍රශ්නයක් නෑනේ පින්වත්නි. හැබැයි ඔන්න යම් දවසක වෙන කෙනෙක් මුල් තැන ගත්තොත් කිපෙනවද නැද්ද? කිපෙනවා. අසතුටු වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න 4 වෙනි වැරද්ද. මේතරම් හොඳට ආද බාන මම දේශන කොට
උගුරත්රි දෙනවා පින්වත මේ තැන් සිට මා ගැන මන්ද නොසිතන්නේ ඔබලා සිට ගිලන් පසක්වත් දෙන්නේ නැතිද මට. සමහර තැන්වල පින්නත් නේ කවිය කියදී මිනිස්සු දුවගෙන යන්නේ. හැබැයි ගිලන්පස ගෙන නෙවෙයි මෙතනින් පැන ගන්න. ආයේ ඒ මිනිසියත් නැහැ ගිලන්පසත් නැහැ හොයන්නවා. හොඳයි. එහෙමනම් පින්නත්නි ඊළඟ වැරද්ද මොකද්ද? ඔන්න මේ හාමුදුරුවෝ පින්නත්නි පින්ඩපාතරම් පන්සලට ආවට පස්සේ දන්හලේදී හිතනවා මුල් ආසරේ මට තමා හම්බෙන්න ඕනේ. මුල් පින්ඩපාත කොටස මට තමා හම්බෙන්න ඕනේ. මුල් දිය භාජනේ මට තමා හම්බෙන්න ඕනේ. එහෙම යමෙක් හිතයිද? දැන් ඒ කෙනාට ඒ හාමුදුරන්ට පින්නත්නි අවුරුද්දක්ද දෙකක්ද එහෙම හම්බුනොත් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි ඔන්න යම් දවසක මුල් ආසනේ වෙන කෙනෙක් ගත්තොත් මුල් දිය භාජනේ වෙන කෙනෙක් සතු වුණොත් ඔන්න කිපෙනවා. ඕකට හොඳම උදාහරණය අපේ තාත්තලා. කවුද පින්නත්නි අපේ පවුලේ ප්‍රධානියා? ඇහෙන්නේ නැමි බයෙන් වගේ කියන්නේ ඇයි? තාත්තා. ඒකට පින්නත්නි අවිවාදයෙන් යුක්තයි ඒක. ඒක අතීතයේත් අදත් අනාගතයේත් හැම කාලෙකම ගෙදර ප්‍රධානියා පවුලේ ප්‍රධානියා තාත්තා. අප්පච්චි. එතකොට එහෙමනම් දැන් අපේ අම්මලා කෑම උයලා එකටම කාටද කන්න බෙදන්නේ? තාත්තට. දැන් ඔන්න ඔබ විවාහ වෙලා අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද හතර පහක් වෙන්න පුළුවන්. ඔබ හැමදාකම පින්නත්නි කෑම උයලන තාත්තට එකට කන්න බෙදනවා. හැබැයි ඔන්න යම් දවසක පින්නත්නි කිසියම් හෝ මිස්ටේක් එකක් මත ඔන්න එදාට පින්නත්නි තාත්තගේ ගන්න ඔබ පැත්තකින් තියලා ඔන්න අම්ම එකට කන්න බෙදා ගන්නවා. එදාට කාලේ ඉවරයි. බත් පිඟාන උඩින් යන්නේ. ඒයි තාත්තට තරහ යනවා. හැමෝම නෙවෙයි. හැබැයි සමහරු ඉන්නව පින්නත්නි. මොකද තාත්තලා බලාපොරොත්තු වෙනවා මොකද්ද? මට තමා උයන කෑම එකෙන් මුල් පිඟාන මම මේ තාත්තලාට කියන්නේ කවදාවත් එහෙම හිතන්න එපා. හැබැයි අම්මලේ කරන්න ඕනේ. අම්මලා කළ යුතුයි තාත්තලා එහෙම නොහිතිය යුතුයි. එහෙම පින්නත්නි බලාපොරොත්තු වුණොත් තමා හම්බ නොනොත් කිපෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අනේ ප්‍රශ්නයක් නැහැ. කොහොමත් කණ එකනේ. කොහොම හරි බෙදාගෙන. අනික මේ බලාපොරොත්තු වෙන එක පින්නත්නි හරිම භයානකයි. භාග්‍යවතුන් වහන්සේ කාලේ හිටිය පින්නත්නි කෝකාලික කියලා හාමුදුරු නමක්. කවුද හාමුදුරුවෝ? කෝකාලික. අහලා තියෙනවද? අහලා තියෙනවා. මේ කෝකාලික හාමුදුරුවෝ පින්නත්නි සිවුර දැරුවට හරිම මිත්‍යා දෘෂ්ටිකයි. කවදාවත් භාග්‍යවතුන් වහන්සේ පවසන දෙයක් පිළිගන්නෙම නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ පින්නත් මොකද්ද කරේ? බුදුන් වහන්සේගෙන් වෙන් වෙලා ගියා වෙන ආරාමයක දාගෙන ඉන්නේ දැන් මේ. ඉතින් දවසක් අපේ සරියුත් මොගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තවත් භික්ෂු පිරිසක් එක්ක වැඩම කරා මෙන්න මේ කෝකාලික හාමුදුරුවන්ගේ අරමට. එවෙලෙ මේ කෝකාලික හාමුදුරුවෝ කල්පනා කරා අද මගේ මේ ආරාමයට ආවේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රසිද්ධම දෙනම සරියුත් මොගලන්. එහෙම කල්පනා කරලා පින්නත්නි ගමට තමන්ගේ දායකයන්ට පණිවිඩයක් එව මොකද්ද? සරියුත් මොගලන් දෙනම මෙතෙන් පටන් දින කිහිපයක් මගේ ආරාමේ වැඩ ඉන්නවා. ඒ නිසා දායකයන්ට යම් පිරිකරක් පූජා කරන්න තියෙනවා නම් අවිල මේ දිනමට පූජා කරගන්න. හැබැයි බලාපොරොත්තු යටිහිතේ බලාපොරොත්තු මොකද්ද? ඒ පූජා කරන හැම පිරිකරක්ම තමන්ට ගන්නයි. පණිවිඩය යවුවා. ඒ පණිවිඩය අහපු ගමන් පින්නත් මිනිස්සු වටාපත් පාත්‍ර සිවුරු වන්දන පාවහන් අරගෙන දුවගෙන ආව ආරාමෙට. පිදුවා. ඕන පිරිකර කන්දක්ම තියලා දැන් මේක දකිද්දිත් කෝකාලික අහන්න පින්නත්නි එන හැපි. අයි මේ ඔක්කොම මගේ නේ කියලා හිතෙන්නේ. පින්නත්නි භික්ෂුන් වහන්සේලා පිරිස දින කීපයක් වැඩ හිටියා. යම් දවසක වැඩම කර ආරාමෙන්. ඒ වඩින දවසේ කෝකාලික හඳුරන්ගේ ආරාමේ පින්නත්නි අඩුම පෙරහන් කඩයක්වත් ඉතුරුනේ නැහැ. ඒ ලෝභකමේ නෙවෙයි බෙදාගෙන. ඒ කාලේ පින්නත්නි අද වගේ මේ හැමෝම සිවුරු ගෙනලා පූජා කරන්නේ නැහැ. හැමතැනම පින්නත්නි කුඩ පූජා කරන්නේ නැහැ. හැමතැනම පාවහන් පූජා කරන්නේ නැහැ. හරිම දුර්ලභයි පින්නත්නි මේ වගේ දේවල්.
ඉතින් දැන් එතනදී උනේ මොකද්ද? පාත්‍ර අවශ්‍යයට පාත්‍ර දුන්නා. අර ආපු පිරිසින්. සිවුරු ජීර්ණ වෙච්ච අයට පින්නත් අලු සිවුරු දුන්නා. එහෙම කොහොම හරි බෙදලා ගිහිල්ලා අන්තිමේ ආරාම එක්කම පිටිකරගත් ඉතුරු නැහැ. දැන් ඉතින් යකා නැග්ග කෝකාලික හම්දුරන්ට. දත් මිටි කාගෙන අත මිටි මොළ වගන දුවගෙන ගියා පින්නත් නි බුදුහාමුදුරන් ගාවට. වැන්දෙත් නැහැ කියනවා. බවත් ශ්‍රමණ ගෞතමයනි මේ බලන්න ඔබගේ අගසව්වෝ හරිම කුහකයි. හරිම ලොබයි මොකද මගේ මාරාමයට ඇවිල්ලා මගේම දායකයන්ගෙන් පිළිකරගෙන මට එකක්වත් නොදියන්න ගියා. බුදුහර මතක් කරා කෝකාලික කටවරද්ද ගන්න එපා. සැරියුත් මුගලන් කියන්නේ හරිම උතුම් සිල්වන්තයෝ. නෑ නෑ කියලා දෙවතාවෙත් පින්නත් නෑ නෑ ඔන්න බැන්න කෝකාලික හාමුදුරුවෝ. බුදුහර දෙවතාවත් එපා කිව්වා. තුන් පාරක් බැන්න කෝකාලික හාමුදුරුවෝ බැනලා පින්නත් දමල ගහලා ගියා ආරාමෙට. ගිහිල්ලා ආසනයක වාඩි වුණා. වාඩි වෙලා පින්නත්නි මේ බලන් ඉන්නකොට ඇඟෙන් ගෙඩි ආවා. පුංචි පුංචි බිබුල්. ඇවිල්ලා මේක ලොකු වෙලා බෙලි ගෙඩි සයිස් ඇවිල්ලා පින්නත් පිපුරුවා. මේ ලයිව් පින්නත්නි බලන් ඉන්නකොට තමන්ගේ දිහා. සැරවැයිලේ මිශ්‍ර වෙලා මුළු ඇඟම පින්නත්නි වැහුණා. ටික වෙලාවකින් මුළු සිවුර ඇඟට ඇලුණ ගලව ගන්නත් බැරි වුණා. හැමතැනම තුවාල මුළු ඇඟම දනව පින්නත්නි. දැන් කෑ ගහනවා. කෝකාලික හාමුදුරන්ගේ සංසාරගත කල්යාණ මිත්‍රෙක් බඹලොව හිටියා. ඔහු ආව මේක දැකලා උන්වහන්සේගේ කුටියට. ඇවිල්ලා මතක් කරා කෝකාලික භික්ෂුව ඔබ කරගත්තේ මහා පවක්. ඔබ කටවරද්ද ගත්තා. ඉතින් දැන්වත් ගිහිලා බුදුන් වහන්සේගෙන් කමා කර ඒත් නෑ කමා කරගන්නේ. තාමත් බලාපොරොත්තුව පිළිකරගෙනයි. ටික වෙලාවක් දුක් විඳා අපවත් වුණා. මතක තියාගන්න පින්වත්නි අදටත් කෝකාලික හාමුදුරුවෝ පදුම නැමැති නිරේ පැහිනවා. අයියේ දැන් කෝකාලික හාමුදුරුවෝ හදිසියෙන්වත් සාදු සිතින් පින්නතර පින්කම කරා නම් මහා පිනක් නේ. හැබැයි මොකක්ද උනේ? පිළිකර බලාපොරොත්තු වෙන්න ගියා. අන්තිමේ හම්බුන්නේ කුපිත වුණා. නිරේ තාමත් පැහෙනවා. ඔය මම දකින්න සමහර කොළඹ පැත්තේ වැඩි මේ ස්වභාවය මෙහෙත් එහෙම ඇති. සමහර දෙමව්පිය ඉන්නව පින්නත් දරුවන්ට උප්පරමින් උගන්වනවා. කොච්චරද කියනවා නම් අඩුම ඉරිදි දහම් පාසල්වත් එවන්නේ එදාට ටියුෂන්. ඉතින් උගන්වලා මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මුන් මට අනාගතේ සලකයි. මේක බලාපොරොත්තු වෙනවා. නමුත් අම්මේ තාත්තේ ඒ නොකල යුත්තක්. ඇයි? ඔබ යුතුයකම හරියට කරන්න. උගන්වන්න වැඩ ටික කරන්න. එතනින් ඔබ අයින් වෙන්න. සලකන එක දරුවන්ගේ වැඩක්. හැබැයි ඔබ ඒව බලාපොරොත්තු නොතින් යම් දවසක නොසලකුවොත් ඔබ කුපිත වෙනවද නැද්ද? ඔබ කුපිත වෙනවා. ඔබ බනිනවා පින්නත් නෙවුන්ට. මං මුන් මෙහෙමයි හැදුවේ. ඉතින් අන්තිමේ එහෙම බැනට උන් සලකනවද පින්නත් නෑවිල නැහැ. වෙන්නේ තව ටික ඔබට පව් පිරෙන එක විතරයි. ඔය බුදුහාර දේශනා කරනවා පින්නත්නි ඔබ අහලා තියෙන ධම්මපදයේ ගාථාවක් තියෙනවා. පුත්තා මත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මට පුත්තු ඉන්නවා. ඔය සමහර මිනිස්සු කියන්නේ පින්නත්නි මට කොල්ලෝ පහක් ඉන්නවා. එකෙක් ජපානයේ, එකෙක් ඇමරිකාවේ, එකෙක් ඕස්ට්‍රේලියාවේ. බය නෑ මට. සමහර කෙනා මගේ account එකේ කෝටි 4-5ක් තියෙනවා මට ෂේප් මැරෙනකම්ම. එහෙම ඉන්නවා පින්නත් හිතන අය. ඉති බාලෝ විහඤ්ඤති එහෙම හිතන්නේ කවුද? බාලයෝ. අනුගණයෝ. අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන් නැති කල පින්නත්නි කුතෝ පුත්තෝ කුතෝ ධනං. මොන පුත්තුද මොන සල්ලිද? අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පින්නත්නි අත්ත දීපා විහෙරත. තමන්ට තමන් පහනක් වෙන්න. ඒ පහන් ආලෝකයෙන් ලෝකෙ දකින්න පුරුදු වෙන්න පින්නත්නි. රස්නේ පින්වතුනි මට නම් දැන් ඔන්න තේනම් නොහැක එම හින්දා වළඳන්න. එනිසා මෙයත් කරුණාවෙන් ගන්න මයිලෝ එකක්වත් පින්වත ගෙන එන්න. එපා පින්වත්නි
දැන් ඇත්තටම ඇයි මම මේ කවි කියන්නේ? මට ඕන කමෙන්ද? නෑ. මම කවදාවත් ගිලම්පස ගන්නෙ නෑ පින්නත් පුරුද්දක් වශයෙන්. මම මේ කවි කියන්නේ ඇයි? ඔබේ කම්මැලිකම නිසායි. දැන් අපේ නායකහරු මාව ගෙන්නෙව්වේ ඇයි? ඔබට යහපත් ධර්මයක් දේශනා කරවන්න. ඉතින් මගේ යුතුයකම මොකද්ද පින්නත් මේ බණ දේශනා කරන ටයිම් එක තුළ මේ බෙල්ට් එක තුළ ඔබ ප්‍රඥාවෙන් ප්‍රකෘති සිහියෙන් පවත්වාගෙන බණ දේශනා කරන එකයි මගේ යුතුයකම. ඉතින් මට පේන ඔබේ මූඩ් එක පින්නත් වෙනස් වෙද්දී. ඉතින් අන්න ඒ ටයිම් වෙලයි මම මේ කවියෙන් ඔබේ මූඩ් එක ෆික්ස් කරන්නේ. දැන් ඒක ඔබේ දුර්වලතාවයක්. ඔබේ වැරද්දක්. ඔබ හොඳින් බණ අහද්දි මම කවි කියන්න ඕනේ නැහැ. ඔබේ වැරද්ද නිසා මගේ දක්ෂතාවය දියුණු වෙනවා. කවි කියන එක. හොඳයි. එහෙනම් ගිලම්පස ගෙන්න එපා. හැම මොහොතින් බණ ටික අහගන්න. ඒකයි කියන්නේ පින්වත්නි අත්ත දීපාවිර තමන්ට තමන් පහනක් වෙන්න. කවදාවත් කිසිවෙකින් දෙයක් බලාපොරොත්තු නම් වෙන්න පැයිදි කටුවකවත්. ලෝකයාට තමන්ගේ විවිධ ඔක්කොම ටික කරන්න. එතනින් අයින් වෙන්න. අඩුම දරුවන් වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උනොත් වෙන්නේ දවසක හම්බ නොවුනොත් අපි මේ පින්නati පසුතැවිලා බැන්න පව් කරගන්නේ. ඒ නිසා අනික මේ බලාපොරොත්තු අඩු වෙද්දි හරි සැනසීමයි. හරිම සැපයි පින්නත්නි. හිතට බරක් නැහැ. දැන් අත ගොඩක් අය හිතනවා මිනිස්සු මිනිසෙක් බෙන්ස් එකකින් BMW එකකින් ගියොතින් පින්නත්නි කාර් එකකින්. හොඳ iPhone එකක් අතේ තියාගෙන හිටියොත්. හොඳ ගියක් තිබ්බොත්. හොඳ ජොබ් එකක් තිබ්බොත් මිනිස්සු හිතන්නේ උ සල්ලිකාරයෙක් කියලා. හරි සැපෙන් ඉනකල් නෑ පින්නත්නි. මට පෞද්ගලිකව සල්ලිකාර මිනිස්සු ඇවිල්ලා කියලා තියෙනවා මේ මිනිස්සු සල්ලිකාර මිනිස්සු පින්නත්නි කොච්චර සල්ලි තිබ්බත් ඔවුන්ට එක දෙයක් නෑ. මොකද නැත්තේ? මානසික නිදහස නෑ. ඇයි? ඒ අය පින්නත්නි කී දහහක දෙයක් හිතන්නද? කොච්චරනම් එකටම පින්නු ජොබ් එක ගැන හිතන්න ඕනේ. ඒක හදිසියෙන්වත් වැටුණොත් පින්නත්නි ඉවරයි. සමහර මිනිස්සු මේ ලොකු කාර් ගන්න BMW Land Cruiser ගන්න පින්නත්නි ලීසින් දාලා. දැන් ඒ හැම දෙයක්ම බැලන්ස් කරන්නේ ජොබ් එක නිසායි. ඒක වැටුණොත් පින්නත්නි ඔක්කොම ටික ඉවරයි. ඉතින් මේ මිනිස්සු පින්නත් නිදාගන්නෙත් ප්‍රශ්න ඔළුවේ තියාගෙන. හැබැයි ඔබ එහෙම නෙවෙයි. ඔබට ලොකු සල්ලියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ මානසික සැපයෙන් තෘප්තිමත් වෙන්න පින්නත්නි. ඒ නිසා හැම වෙලාවකම පුරුදු වෙන්න. අල්ලා ගන්න එක නෙවෙයි අත්හරින්න පුරුදු වෙන්න. ඒක ලේසි නෑ. අතාරින එක පින්නත් ලේසි නෑ. හරිම අමාරුයි. ඒ නිසා ටික ටික පුරුදු වෙන්න. මොකද ඒකේ සැප Tamanටම හම්බෙන්නේ. ඒක හරි සැපයි. බලාපොරොත්තු අඩු වෙද්දී අල්ල ගැනීම අඩු වෙද්දී Tamanටම හිතට බැලන්ස් වෙන මේ හිත පින්නත් නැත්තම් හරිම දුකයි. හැමදේම හිතන්න වෙනවනේ පින්නත්නි. හොඳයි. එහෙමනම් ඉතින් ඔන්න දැන් අනික ඔය බලාපොරොත්තු කියන දේ පින්නත්නි අපි හරි කැමති දෙයක් හම්බෙද්දී අල්ල ගන්න. අපිට ඕන තව දේවල් ලං කරගන්න. අපි කැමති ඒකට. හැබැයි ඒක නෙවෙයි සැප. ඊළඟ වැරද්ද මොකද්ද පින්නත් ඔන්න මේ හාමුදුරුවෝ හිතනවා පන්සලට දායකයෝ ආවට පස්සේ බණ කියනනේ මම විතරයි. ඇයි ඒ? එතකොට පිටිකර මට විතරයි හම්බෙන්නේ. දැන් අපේ නායකහරණන් එහෙම නෑ. මම දන්නවා. නමුත් පින්නත්නි ඔය සමහර මිනිස්සු ඉන්න වේකට ඔය විශේෂයෙන්ම පින්නත් නේද වර්තමානයේ නම් ඔය සනස වගේ සමිති බැංකු සමිති දෙන පින්නත්නි ඒ වගේ සමිතියක් රැස් වුණොත් යම් දවසක එදාට පින්න නිලදල ටික වෙනස් වුණොත් එක්කෙනෙක් හරි හොස්පිටල් සමිතිය ඉවර වෙද්දී පින්නත්නි මොකද මිනිස්සු අකමැති තමන්ගේ දේ අත්හැර ගන්න. සභාපතිකම දැන් මෙතන එහෙම ඉන්නවද දන්නෙත් නැහැ. සභාපතිකම අත්හැරලා අකමැති. ලේකම්කම අත්හැරලා අකමැති. අල්ලගෙන ඉන්නේ මටමයි හම්බෙන්න ඕනේ. දැන් ඇත්තටම ඔබ පින්නත්නි කවදාවත් හිතලා නැද්ද යම් දෙයක් අනේ ඒක මට හම්බුණා නම් කියලා හිතලා නැද්ද පින්නත්නි? හිතලා තියෙනවා. ඔබ ඔන්න පාරේ යද්දි දකින ජුවලරි කඩයක්. රත්තරන් බඩු ඔන්න කඩයක් දකිනවා. ඒකේ ලස්සන මාල මුළු දකිනවා. ඔබ කවදාවත් හිතන්නේ නැද්ද පින්නත්නි අනේ ඒ මාලේ මට තිබ්බනම් කියලා? හිතන්නේ නැද්ද? හිතනවා. එතකොට පින්නත්නි එහෙමනම් ඔන්න හිතනකොට හදිසියෙන්වත් ඒක වෙන කෙනෙක්ට ගියොතින් තමන්ට හම්බෙන්න තියෙන දෙයක් මේ බලන් ඉන්නකොට තරහ යන්නේ නැද්ද?
තරහ යනවා. හිතින් දුක් වෙන්නේ නැද්ද? දුක් වෙනවා. අනේ අපරාධිෂි ඒක මට හමුුණා නම් අපි හිතනවා පින්නත් නේ. එතකොට ඒකත් අපි ගව තියනවා. ඒ වැරද්දත් අපි ගව තියනවා. ඉතින් මතකේ තියාගන්න පින්නත් නේ ඔන්න ඔය වැරදි ටික අපි දැන් මොනවද මේ කිව්වේ? ලෝභය ගැන කතා කරා. මානය ගැන, තෘෂ්ණාව ගැන, අල්ල ගැනීම. ඉතින් මේ හැම දෙයක් අපි ගාව තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනම් නිවන් දකින්න බැරි වෙනවා. ඒකයි කියන්නේ පින්වත්නි යහුසුලුව ඊටාම ඉක්මනින් කටයුතු කරන්න. හොඳින් ප්‍රඥාවන්ත වෙන්න. ඔය සමහර අම්මලා ඉන්නව පින්වත්නි හොඳට ඊටාම ශ්‍රද්ධාවෙන් වැඩ කරන් ඇවිල්ලා අවසානයේ වරද්ද ගන්න. ඉඩමක් නිසා වේවා රත්තරන් බට් ටිකක් නිසා වේවා හොඳින් සිල් අරගෙන හොඳින් බණ භාවනා ප්‍රගුණ කරලා පින්නත්නි අවසන් කාල සීමාව වෙද්දී ඔන්න වරද්ද ගන්නවා. මම මේ දැන් කියන්නේ අපේ අම්මලට දැන් හිතා ගන්න අදිෂ්ඨාන කර ගන්න පින්නත්නි අනික මේ මැරෙන වෙලාවේ මේ චුතිසිත පින්නත්නි හරි බලවත්. ඔබ කොච්චර පින් කරලා පින්නත්නි හිටියත් මැරෙන වෙලාවේ කරව පවක් මතක් වුණොත් ඉවරයි. හැබැයි සමහර මිනිස්සු පින්නත් කොච්චර පව් කරත් ඉන්නවා මැරෙද්දි පිනක් කරගෙන ඒක සිහි කරන. අන්න ඕන් යනවා පින්නත් සුගතියකට. සමහර මහා පින් කරපොය ටික වෙලාවකට පින්නත් දුකටපත් වෙන අපායට වැටිලා. එනිසායි කියන්නේ හැම වෙලාවකම හරි දේ සිහි කරන්න. හරි දේ මෙනෙහි කරන්න. මේ මනුසාත්ම ලැබෙයි පින්නත් අපේ පිනටයි. එහෙමනම් ඔන්න සරියුත් හාමුදුරුවෝ පින්නත් අවසාන වශයෙන් මතක් කරනවා මේ ලෝක සත්‍යවාගේ පින්වත්නි ආකාර දෙකක්. ආකාර කීයක්ද? දෙකක්. එක ඔබ කැලේක හෝ නගරයක හෝ ගමක හෝ කොහේ මේ ලෝකෙ හිටියත් පින්වත්නි ඔබේ පංචේන්ද්‍රිය අසංවරයි නා. බුදුන් වහන්සේ එපා කියපුවාම නම් කරන්නේ. දස අකුසල්ම නම් කරන්නේ. ඔබ ගාවින් සත්පුරුෂයෝ පින්වත්නි ඈත් වෙනවා. ඒ කොහොමද? ඔන්න මිනිස්සෙක් දවසක් පින්නත් රත්තරන් පාත්‍රයකට බල්ලෙක් සර්පෙක් මිනිස් කියන මේ කාගහරි කුණක් දා ගන්නවා. දාලා පියනෙන් වහලා ඔන්න පින්නත් නගරේ මැදින් තියනවා. ඉතින් නගරේ මිනිස්සු පින්නත් වට වෙනවා මේක මොකද්ද බලන්න. ඔන්න විවෘත කරලා බලන්න මොකද්ද තියෙන්නේ? කුණු ගඳ ගහන කුණක්. ඉතින් මිනිස්සු මේකට ලං වෙනවත් තව ටිකක් නෑ. මේකෙන් ඈත් වෙනවා. ඉතින් ඔබ අසත්පුරුෂයෙක් නම් අයහපත් දේ නම් කරන්නේ කුණක් ගාවින් මිනිස්සු ඈත් වෙන්නේ යම්සේද ඔබ ගාවින් සත්පුරුෂයෝ ඈත් වෙනවා. එක දෙක ඔබ මේ ලෝකෙ පින්නත්නි කොහේ හිටියත් හරි දේ නම් කරන්නේ. සිතකය වචන ඔබේ සංවරයි නම් පංචේන්ද්‍රිය සංවරයි නම් ඔබ ගාවට සත්පුරුෂයෝ පින්නත්නි ඇදෙනව කොහොමද? ඕන මිනිසෙක් ආයමත් පින්නත් රත්තරන් පාත්‍රයකට දාගන්නවා හරිම සුවඳවත් හරිම මනරම් රසවත් කැම වේලක්. මේකේ පින්නත්නි නොඑක් ව්‍යංජන තියෙනවා කැවිලි පළතුරු හැමදේම තියෙනවා. ඔන්න වැහුව පියනේ. ආයෙ නගර මැදින් තිබ්බා. ආයෙ මිනිස්සු වට වුණා බැලුවා මොකද්ද කියලා බලන්න මේ පාර සක්සස් වැඩේ. මේ පාර මොනවද තියෙන්නේ? කැම වේලක්. ඉතින් මිනිස්සු කවදාවත් පින්නත් මෙච්චර ප්‍රණීත කැම වේලක් දාලා යනවද? නෑ. යන්නේ මේක අරගෙනයි. එහෙමනම් ඔබ සත්පුරුෂයෙක් නම් ඔබ හරි දේ නම් කරන්නේ ඔබ ගාවට මිනිස්සු පින්නත්නි රසවත් කෑමක් ගාවට එක් වෙන්නේ යම්සේද ඔබ ගාවට සත්පුරුෂයෝ පින්නත්නි අන්න එහෙමයි එකතු වෙන්නේ. අන්න ඒකයි පින්නත්නි හැම වෙලාවෙම ওই සමහර මිනිස් ඉන්නව පින්නත්නි ලෝකෙට පේන්නේ විතරයි සිල්වත්. එහෙම වැඩක් නැහැ. තමන්ව පින්න දන්නවා. තමන් සිල්වත් වෙන හරි ආකාරව. ලෝකයා මොනවා කිව්වත් කමක් නැහැ. ඒකයි බුදුහාරු දේශනා කරේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න පින්නත් රකින්න ධර්මයමයි. ඒ කෙනාට ලෝකයා මොනවා කිව්වත් ඒ කෙනාගේ පිටට ධර්මයේ ඉන්නවා. ඒ නිසා අපේ මේ දරුවෝ තරුණයෝ වැඩිහිටි හැමෝම පින්නත්නි අනික ඔබ කල්පනා කරන්න අපි කොච්චර පින්නත්නි පොඩි කාලයයිද මේක ජීවත් වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරන්න ඔබම අවුරුදු 60ක් 70ක් 80ක් උඩරිමෙන් ඉඳී. එතකොට දැන් ඔබ මේ ඉන්න අවුරුදු 60 70ට කරගන්න යම් යම් පාප ක්‍රියා නිසා කල්ප කීයක් පින්නත්නි අපායේ පැහින්නද? අවුරුදු 60ක් 70ක් නිසා කල්ප ලක්ෂ ගණන් අපායේ පැහෙන්න වෙනවනේ අපරාධේ.
එනිසා ජීවිතයේ හම්බෙන හැම මොහොතක්ම ඇසිල්ලක් පවා පින්නත් පින් කරගන්න බලන්න. එතකොට ඔබ මෙලොවත් දුක් වෙන්නේ නැහැ. පරලොව දුක් වෙන්නේත් නැහැ. සමහර මිනිස්සු කරන තරමක් පව් කරලා මැරෙන වෙලාවෙ පින්නත් අපි ගියාට පස්සේ බණ කියන්න කෑ ගහන වඬනවා. ඒ කරපු කර්ම මතක් වෙලා. එහෙම වෙන්න එපා. හැම වෙලාවකම කුසල් කරගන්න එවිට පින්නත් බය වෙන්න ඕනේ නැහැ අපි. හොඳයි. දැන් අනික අපේ මිනිසුන්ගේ තව වැරද්දක් තියෙනවා. මොකද්ද? Tamanගේ වැරදි 100ක් තියාගෙන අනුන් හදන්න යනවා. ඒක නම් පින්නත්නි කවදාවත් වෙන්නේ නැහැ. Tamanගේ වැරදි පින්නත්නි තියාගෙන අනුන්ගේ වැරදි හදන කාටවත් බෑ. දැන් බලන්න බුදුන් වහන්සේ බෝසත් කාලේ කාටවත් බණ කිව්වද? නැහැ. බුදු වෙනකම් බණ කිව්වේ නැහැ. හැබැයි බුදු වෙලා Taman නිවැරදි බව දැනගෙන ඒ පස්සේ බණ කිව්වේ. Taman හැදිලා. බුදුහාර දේශනා කරන්නේ මහණෙනි Taman හැදි අනුන් හදන්න. ඔබත් එහෙම වෙන්න ඕනේ පින්නත්නි. දැන් අපි අම්මලා ටික ගන්නකො. දැන් අපි උපාසක අම්මලා හිතන්න මෙහෙම ඔබ පින්නත්නි හරියට හැදුනොත් ධර්මානුකූල නොතින් ඔබ ධර්මානුකූලයි නම් අනිවාර්යෙන් ඔබේ දරුවෝ ඔබ අනුව හැදෙනවා ධර්මානුකූලව. මම මේ හැදෙන විදිහයි පෙන්වන්නේ. අම්මයි දරුවෝයි ධර්මානුකූල නම් අනිවාර්යෙන් සැමියත් ධර්මානුකූල වෙනවමයි. අපේ අජිත් මහත්තයාගේ පවුල වගේ. දැන් ඔන්න ඉතින් ඊට පස්සේ ඔන්න පවුල ධාර්මිකයි. ඔබ ධාර්මික නම් පින්නත්නි ඔබෙන් අනිවාර්යෙන් ඒ පණිවිඩය අසල්වැසිට යනවාමයි. ඔන්න ටික කාලයක් ගිහිල්ලා හරි පින්නත්නි අසල්වැසියෝ ධාර්මික වෙනවා. ඕක ව්‍යාප්ත වෙලා ඔබේ ගම ධාර්මික වෙනවා. ගමෙන් නගරෙට මේ කන්සෙප්ට් එක යනවා පින්නත්නි. නගරේ ධාර්මික වෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමේ මුළු රටම ධාර්මික වෙනවා. එක්කෙනෙක් නිසා අම්ම කෙනෙක් නිසා. ඒක කියන්නේ ඔබ හරි හැටි හැදුනොත් පින්නත් රටක් හදන්න පුළුවන්. ඒක අපි මමත් එහෙම අපි හැමෝම එහෙමයි. ඒක හැමෝටම පොදුයි. හැබැයි අපි හැදෙන්නේ නැතුව අනුන් හදන්න ගියොත් නම් ආයි කවදාවත් වෙන්නේ නැහැ. එනිසා මේ අවසන් වශයෙන් මතක නැවතත් මැරෙන තුරාවට පින්නත්නි සතර පාය කෙරේ පවත්නා බය නම් අඩු කරගන්නට එපා. මේක ලේසි නෑ. කිසි තැනක් සරල නෑ පින්නත්නි හැමතැනම කටුකයි. සැපක් ඇත්තේම නැහැ. ඒ වගේම හැම වෙලාවකම පින්නත් ධර්මයේ පිහිටන්න. ධර්මයත් එක්ක ජීවත් වෙන්න. මොන දේ වුණත් දරුවොත් එහෙමයි. ඒක තේරුම් ගන්න ඕනේ. හොඳයි. එහෙනම් හැමෝම සාදුනාදයක් පවත්වමු. සදහැවත්නි දැන් අද මෙයත් හැමෝම ලස්සන පින්කමක් උදේවරුේ කරා. කල්ප ගණන් පින්නත් මේ පින් ඔබගේ පසුපසෙන් එනවා. අද බොහෝ පිරිසක් 100 ගණක් ලේ දුන්නනක මිනිස්සු. ඒ හැම මිනිසෙක්ටම පින්නත්නි සංසාරේ මේ පින උපනිශ්‍රේ වෙනවා. නිවන් දකින්න තාකල් පින්නත් මේ පින්න උන්ට පසුපසින් එනවා. ඉතින් එහෙමනම් අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. බරිගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පනාවල ජිනසිරි අපේ නායක හම්දුරුන් වහන්සේටත් ගෞරවයෙන් වැඩම කරා වූ මගේ ධර්ම ශ්‍රවණය කරා වූ මගේ ධර්මයේ ශ්‍රවණය කරා වූ දැන් ඇත්තටම අපේ නායකවරු මතක් කරා වගේ පින්නත්නි ඇත්ත මේ ධර්මාසනය අපි කාගේවත් නෙවෙයි. මතක තියාගන්න පින්නත්නි මම මේ වෙලාවේ විතරයි මේ ආසනයේ වැඩිලා බණ ඔබට දේශනා කරන්නේ මේක ධර්මයේ. මේ හැම පන්සලක්ම පින්නත්නි ධර්මයටයි තියෙන්නේ. ওই නායකහල් ඉන්නේ පින්නත්නි ඒ ඉන්න කාලේ මේක රැකගන්නයි. මේකයි ධර්මයටයි බුද්ධ ශාසනයටයි. ඉතින් එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු අපේ වැඩි නායක හම්දුන් වහන්සේලා හැමෝටමත් අපේ මෙහෙණින් වහන්සේලා හැමෝටමත් නිදුක් නිරෝගී සම්පන්නියත් වේවා චිර ජීවනයේ උදා වේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට සසුන් කෙත අස්වද්දන්නට මේ මහා ධර්ම දානමේ පින්කම හේතු වේවා කියලා හැමෝම සාදුනාදයෙන් පතමු. අද උදේවරුේ සිට පින්නත්නි ලේ දන් දුන් හැම කෙනෙක්ටම නිවන් දකින්න තාකල් කිසිම ලෙඩක් නොවේවා. රෝග පීඩාවක් නොවේවා. මේ දුන්නු මහා මේකල මහා පින හේතු වෙලා ඒ හැමෝටම ඊ타ම ඉක්මනින් නිවන් දක්නට මේ මහා පින හේතු වේවා කියලා හැමෝම සාදුනාදයෙන් පතන්න. ඒ වගේම සංවිධානය කරාව
බරිගොඩ බල ශක්තිය එකමුතු සුබ සාධක සමිතියේ පින්වත් හැමෝමත් ප්‍රදේශවාසී හැමෝමත් විශේෂයෙන් අපේ අජිත් මහත්මයා මැතිණිය දුවදරු දෙපළ ප්‍රමුඛයේ පින්වත් සත්පුරුෂ පවුලේ හැමෝටමත් බණ අහන්න ආපු නාපු හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නියත් වේවා. චිර ජීවනයේ මුදා වේවා. හිතන පතන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. ඊ타ම කෙටි භවයකින් හැමෝටම නිවන් දකින්නට මේ මහා පින හේතු වේවා කියලා හැමෝම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරන්න. හොඳයි. හැමෝම හොඳින් බණ ඇහුවද? හැමෝටම තේරුණාද? ප්‍රශ්නයක් එහෙම නැද්ද? හොඳයි. පින්වත්නි බණ ඇහුවා විතරක් මදි. මේ අහන බණ හොඳින් තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ මට කියන්න බලන්න ඔබ කවදාවත් ජීවිතේ මෙච්චර බණ අහන කාලයකට පින්වත්නි මේ පන්සලක අහන බණක් ඔබ කවදාවත් ගෙදර ගිහිල්ලා පින්වත්නි මෙනෙහි කරපු දවසක් තියෙනවද? සමහරු ඇත්තෙම නෑ පින්වත්නි. එහෙම බෑ. මේ අහන බණ අනිවාර්යෙන් ඔබ පින්වත්නි ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්න ඕනේ. හිතන්න ඕනේ. මොකද අද අපි මේ ඇහුවේ? මොකද්ද මේ ජීවිතේ? ආදි හැම දෙයක්ම. අනික මම අර මතක් කරේ පින්වත්නි ඔය පින් කරන අය අපායනකොට පින්වත්නි එක මෙහෙමයි. ඒ අය දැන් අපි දන්නවා මල්ලිකා දේවිය ගන්න. හොඳ උදාහරණයක්. අය කොච්චර පින් කරපු කෙනෙක්ද පින්වත්නි. හැබැයි අන්තිමේ අර සුනකයෙක් සමග සංසර්ගයක තුන ඒක මතක් වුණා පින්වත්නි. දින 7ක් කොහෙද හිටියේ? අපායේ. ඒකේ කොච්චර පින් කරත් මමගේ චුතිසිතේ බලය පින්වත්නි. ඕන් සුගති යන අනිවාර්යෙන්ම ආයේ. හැබැයි මේ මරණ මොහොත ඇති වෙන සිත හරි භයානකයි කියලා මම මතක් කරේ. පව් කරන අයත් පින්වත්නි දෙව්ලොව ගියත් අන්තිම මොහොතේ හිතිලා පිනක්. හැබැයි දෙව්ලොව ගියාට ඒ හැමෙන සැප සම්පත් අඩුයි. එක්කෝ දිව්‍ය ලෝකෙදී ආයුෂ අඩු වෙන වේ අයට. ආයෙ වැටෙනවා දුගතියකට. ඒකයි කියන්නේ මුකුත් ඕනේ හැම වෙලෙම පින් කරගන්න. සත්පුරුෂ වෙන්න. සිතින්, කයින්, වචනයෙන් හැම මොහොතකම හරි දේ හිතන හරි දේ කරන්න, හරි වචන භාවිතා කරන්න. එතකොට පින්වත්නි ඔබට පුළුවන් ඔබ කරපු ඒ පුණ්‍ය ක්‍රියාව මැරෙද්දි හිතලා හොඳ තැනකට යන්න. එතකොට ඔබට ඊටාම ඉක්මනින් මේ සංසාරයෙන් ගැලවෙන්නට ඒ හැම පිනක්ම පින්වත්නි හේතු වෙනවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. හොඳයි. එහෙමනම් පින්වත්නි අප ප්‍රාර්ථනා කරමු මේ මහා පුණ්‍ය ක්‍රියාවේ හේතු වෙලා අද බණ අහපු බණ නාහපු වෙන්න බැරුණ ආපු හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නියත් වේවා චිර ජීවන උදා වේවා. ශබ්ද පරිපාලන කරන්නව හැමෝටමත් ධර්මාසින් නිමව හැමෝටමත් ප්‍රමුඛ මේ පිනට අනේ හොඳයි යහපතයි කියලා උපකාර කර සත්පුරුෂ හැමෝට මේ පින හේතු වේවා. අපේ මේ මහත්තුරු හැමෝම මහන්සිලා දෙන මේ පින්කම සංවිධානය කරගන්න. ඉතින් මේ හැම මහත්මියෙක්ටම මේ පින හේතු වෙලා නිදුක් නිරෝගී භාවය ලැබේවා. අවසන් අපි හැමෝටම මේ ගෝර සංසාරයෙන් අත මිදිලා ඊ타ම කිටි භවයකින් පිනක් නිවන් දකින්නට මේ මහා පින හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. එහෙමනම් පින්වත්නි මේ කරපෙනෙන් කොටසක් මාත් එක්ක දෙවියන්ට නෑයන්ට පින නමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. රෝදුක් ඇති වී ඇතිනම් එය දුරු වේවා. සිතන පතන සෑම කටයුතු නිතිසරු වේවා. ගෞතම බුදු සසුනද නිති යෙන් බැබලේවා. බොහෝ කල් මෙය රැව් දේවා. බොහෝ කල් මෙය රැව් දේවා. බරිගොඩ වෙහෙරේ බුදු රැස් ලොව විහිදේවා. සම්බුදු සසුනට දීඝායුෂ හිමි වේවා. ජිනසිරි ලොකු සමිඳුට සෙත් ආසිරි වේවා. දීඝායුෂ හිමි වේවා. දීඝායුෂ හිමි වේවා. දහම් ඇසූ සිත් සැමදා සුවපත් වේවා. සිතන පතන සැම කටයුතු දියුණුම වේවා. තබන තබන පියවර ඔබේ සඵලම වේවා. සෙත් ආසිරි හිමි වේවා. සෙත් ආසිරි හිමි වේවා. සතර අපායේ බිය සැමටම වැටේවා. කලන මිතුරු ඇසුරක් සැම දෙනට ලැබේවා. අසනාදම් පද මනසට නිති වැටේවා. නිවනට අපි ලං වේවා. නිවනට අපි ලං වේවා. සිතන පතන සෑම කටයුතු නිති දියුණුම වේවා. දහම් ඇසූ පින් බලයන් සැමටම හිමි වේවා. කරන කියන රැකියා වැඩ නිති සඵලම වේවා. නිවන් දකින පින අප සැම දෙනටම හිමි වේවා. වෛරය ක්‍රෝධය පහවිලා ගොස් මෙත් කරුණාවන් බිහි වේවා. සතුටද සොම්නස ප්‍රීතිය ඇති වී දිවියම මල් උයනක් වේවා. මව්පිය දෝ දරු සැම දෙන සමගින් සැමකල් නිවසෙහි වැඳබේවා. දහම් ඇසූ පින මුල් වී සැමටම නිවනේ දොර ගොලු විවරම වේවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා. සොවින්ත වෙන සාත සොම්නස් වෙත්වා. සියලු දෙනා ලොව නිවන් දාකිත්
වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා හොඳ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුමුදර ධර්ම දේශනාව මේ මොහොතේ නිමාවටපත් වෙනවා. ඒ වුණත් සදහවත් ඔබ සියලු දෙනා මේ පුණ්‍ය කර්මය සමගින් එකතු වන්න මේ අවස්ථාවේදී අද දිනේදී මෙම ධර්ම දේශනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ වෙත පරිස්කාර පූජා කිරීමේ අවස්ථාවටයි අප මේ මොහොතේ සම්බන්ධ වන්නේ. අප දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන අවස්ථාවේ සදහවත් ඔබ වෙත මම පුංචි මතක් කිරීමක් කරනවා. දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව සදහවත් ඔබ වෙනුවෙන් දන්සලක් සූදානම් කර තිබෙනවා. එම දන්සලට සම්බන්ධ වී යන්න කියන මතක් කිරීම ඔබට කරනවා. ඒ වගේම පරිස්කාර දහම් පඬුරු පූජා කිරීමෙන් අනතුරුව අප දේශකයන්න් වහන්සේගේ ගුරු දේවෝත්තම මහානායක ස්වාමීන් වහන්සේ ඔබට කෙටි අනුශාසනාවක් සිදු කරනවා. මා ඔබෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. තවත් සුළු මොහොතක් මෙම ස්ථානයේ රැඳී සිටින්න. මෙම පින්කම තාම නිමා වී නැහැ. සදහවත් ඔබ සිටි තැන්වලම හසුන් ගන්නා ලෙස මා ඊටම වඩි ගන්නා ලෙස කාරුණික ඉල්ලා සිටිනවා. බරිගොඩ ශ්‍රී මහින්දාරාමාධිපති අතිපූජ්‍යපාද පනාවල ජිනසිරි නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මතින් අද උදෑසන ලේ දන් දීමේ මහා පින්කම අපි සූදානම් කළා, සංවිධානය කළා. ලේ දන් දීමේ පින්කම සමගින් එකතු වුණු උදව් උපකාර කළ සියලුම සදහවත් ඔබ සියලු දෙනා මතක් කරනවා. ඔබට පුණ්‍ය අනුමෝදනා පිරිනමනවා. ඒ වගේම ලේ දන් දුන්නේ පරිත්‍යාගශීලී සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරනවා. ඔබට පුණ්‍ය අනුමෝදනා පිණිස මේ සුමුදුර ධර්ම දේශනාව අද දිනේදී පවත්වන්නට අපි සූදානම් කළේ අප විහාරස්ථානයේ ලොකු හාමුදුරන්ගේ අවවාද අනුශාසනා මතින්. සදහවත් ඔබ සියලු දෙනා මතක් රැඳී සිටින්න. අප දේශකයන්න් වහන්සේගේ ගුරු දේවෝත්තම මහානාහිමිපාණන් වහන්සේ ඔබට පුංචි අනුශාසනාවක් කරනවා. මා මේ මොහොතේ පාදාභිවන්දනයෙන් ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අපගේ දේශකයන්න් වහන්සේගේ ගුරු දේවෝත්තම අපේ නාහිමිපාණන් වහන්සේට මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කරන ලෙසට